හරි අපි එහෙනම් ගිය සතියේ කතා කරා කොහොමද ප්‍රෝග්‍රෑමින් වල බේසික් ටික වෙන්නේ කියලා. මම ඔයාලට චුට්ටක් කියලා දුන්නා කොහොමද කෝඩින් එකක් ලියන්නේ, අපි variables කොහොමද අඳුරගන්නේ, variable එකක් අපි define කරනකොට මොනවද තියෙනවනේ characteristics, ඒ කියන්නේ ලක්ෂණ මොනවද තියෙන්න ඕන. අපි ඒ වගේ දේවල් ටිකක් කතා කරා. දැන් අද අපි බලමු සාමාන්‍යයෙන් ඔයාලට Python වල එන්න පුළුවන් විදිහේ question එකක්. ඒ කියන්නේ සරල දෙයක්. මේක අර advanced එකක් නෙවෙයි A level වලට එන තරම්, but මේ basic ඔයාලා ඉගෙනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා මම පළවෙනියට කරන්නම් පොඩි එක්සාම්පල් එකක්. ඒ කියන්නේ ෆ්ලෝ චාර්ට් එකක් ඇඳලා ඒකට කොහොමද සූඩෝ කෝඩ් එක ලියන්නේ කියන එක මම මේක කලින් කරා. හැබැයි ඔයාලට මම ඒක කලින් ඒ කොටස කරා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන් day 1 එක මගේ බලන්න. හැබැයි අදත් මම ඔයාලට ෆ්ලෝ චාර්ට් එකක් කරලා එතනින් එහාට කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. ඒ කියන්නේ එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක ඔයාලා කොහොමද ඒක බිල්ඩ් කරන්න කියලා අපි අද බලමු. හරි අපි එකට ෆ්ලෝ චාර්ට් එකක් ඉස්සෙල්ලම ඇඳලා ඉමු. මම සරල එක්සාම්පල් එකක් ගන්නම්. අපිට පුළුවන් නම් යම්කිසි නම්බර් එකක් දීලා ඒ නම්බර් එක පොසිටිව් වැලියු එකක්ද නෙගටිව් වැලියු එකක්ද එහෙම නැත්නම් 0 වැලියු එකක්ද කියලා චෙක් කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි ලියමු. ඒ කියන්නේ යූසර් කෙනෙක් ඉන්පුට් එකක් දෙනවා. ඉන්පුට් එකක් දෙනවා නම්බර් එකක්. යම්කිසි නම්බර් එකක් දෙනවා. අපි කියමු x කියලා මොකක් හරි නම්බර් එකක් දෙනවා. ඒ නම්බර් එක අපි චෙක් කරනවා. ඒක පොසිටිව් වැලියු එකක්ද නෙගටිව් වැලියු එකක්ද නැත්නම් 0ද අපි ඔන්න ඔක චෙක් කරලා අපි මෙයාට අවුට්පුට් කරනවා ඒ වැලියු එක මොකක්ද කියලා. ඔක තමයි අපි සරලව කරන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි ඒකට ෆ්ලෝ චාර්ට් එක ඇඳගෙන බලමු. එතකොට ෆ්ලෝ චාර්ට් එකත් එක්ක ඔයාලට යනකොට වැඩේ ලේසි වෙයි. ඔයාලට තේරෙයි මොකද්ද මෙතනදි සිද්ධ වෙන්නේ කියලා. හරි. සුපුරුදු විදිහට අපි ෆ්ලෝ චාර්ට් එකක ස්ටාර්ට් එක මේ විදිහට දාගන්න ඕනේ. ස්ටාර්ට් කරනවා. දැන් අපි බලන්න ඕනේ මේක පොසිටිව්ද නෙගටිව්ද 0ද කියලා. එතකොට ඒක කරන්න කලින් අපි ඉස්සෙල්ලාම යූසර්ගෙන් ඉන්පුට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ යූසර් දෙන්න ඕන නම්බර් එකක්. අපි ඒක දාන්න ඕනේ ඉස්සෙල්ලාම. අපි ඉන්පුට් එකක් දානවා නම් මෙන්න මේ සිම්බල් එක තමයි යූස් කරන්නේ. ඒක ඔයාලා දැන් දන්නවා. enter number. මම දානවා මෙතනින් යූසර් ප්‍රොම්ප්ට් කරන එක. ප්‍රොම්ප්ට් කරනවා කියලා කියන්නේ දැන් ඔයාලට ටර්මිනල් එකේ එහෙම නැත්නම් කමාන්ඩ් එක හරි බලනකොට ඒ කියන්නේ ඔයාලගේ UI එකේ කියන්නේ ඩිස්ප්ලේ එකේ කම්පියුටර් එකේ වෙන්න පුළුවන්. මෙන්න මේ question එක තමයි මෙතනදී අහන්නේ enter number කියලා. ඔයාට මේක question form එකකින් ඒ කියන්නේ මෙතන ඩිස්ප්ලේ වෙන්න ඕනේ නමම දෙන්නත් පුළුවන්. නැත්නම් මේකේ ඩිස්ප්ලේ වෙන්න ඕනේ කොයි විදිහේ ඩීටේල් එකක්ද කියන එක දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ enter a number, enter a valid number. ඒ වගේ දෙයක් දෙන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම ඩබල් කෝට්ස් ඇතුලේ ඒ කියන්නේ උඩුකම ඇතුලේ ඔයාට කෙලින්ම එක ලියන්නත් පුළුවන්. right. එතනින් පස්සේ ඔයාට කන්ඩිෂන් එකක් එමත් නැත්නම් තර්කයක් කියන්න පුළුවන් අපිට මෙතෙන්ද ක්‍රියාත්මක වෙනවා. දැන් අපි එන්ටර් කරනවා වැලියු එකක්. අපි නිකන් එක්සැම්පල් එකක් දාගෙනම යනවා. එතකොට ෆ්ලෝ chart එක අපිට කරගන්න ලේසි. අපි හිතමු නම්බර් එකක් මම දානවා 10 කියලා. ඔන්න 10 කියන නම්බර එක තමයි මම එන්ටර් කරන්නේ. එතකොට මේ 10 කියන නම්බර එක අපි ඉස්සෙල්ලාම චෙක් කරන්න ඕනේ. මෙයා ධනද ඍණද 0ද කියලා. එතකොට අපිට කන්ඩිෂන් එකක් මෙතනදී යූස් කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මෙයා ධන වැලියු එකක්ද කියලා. එතකොට අපි ඩිසිෂන් එකක් ගන්න ඕනේ මෙතනදී. අපි තීරණයක් ගන්නවා. මෙයා 10ට 10 කියන කෙනා බිඳුවට සාපේක්ෂව මේ NUM කියන එක මම හිතනවා මේක තමයි variable එක. නම් කියලා තමයි මම variable එක ගන්නෙ. ඒ variables ගැන මම කලින් කතා කරා සාමාන්‍ය ඉස්සරහට program එකේ කියන්න. එතකොට මේ number එකක් නේ ගන්නෙ. ඒ number එක අපි බලනවා විශාලද කියලා බිඳුවට වඩා. යම්කිසි අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙතන බිඳුව තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා ධන values ටික මේ පැත්තට යනවා ඍණ. ඒ කියන්නේ මෙතන ඍණ 1 ඍණ 2 විදිහට යනවා. මේක ධන 1 ධන 2 විදිහට යනවා. එතකොට බිඳුව තියෙන්නේ මෙතනනේ. මෙතන තමයි බිඳුව තියෙන්නේ. එතකොට බිඳුවට වඩා විශාල නම් මේ නම්බර් කට ඇරිලා තියෙන පැත්තනේ. නම්බර් එක විශාලයි නම් බිඳුවට වඩා එයා ඒ කියන්නේ පොසිටිව් වැලියු එකක්. මේක පොසිටිව් වැලියු එකක්. මම මේ ටික සම්පූර්ණ කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා මෙන්න මේ ටික කරනවා. එතකොට අපි දන්නවා මෙතනින් පොසිටිව් වැලියු එකක් අපිට ආන්සර් එකක් ඉදිරියට ගන්න පුළුවන්. එතකොට මෙයා මේක බලනවා. if මේක කන්ඩිෂන් එක බලනවා. මෙයා බිඳුවට වඩා අඩු නම් අපි හිතමු මේ ධන 10 නේ ආව. ධන 10 ආවොත් එයා මෙන්න මෙතනින් මේ ෆ්ලෝ එකේ යනවා. හැබැයි අපි හිතමුකෝ මෙතන ඍණ 8 වගේ ගත්තා කියලා.
එතකොට රිනාට නම් තියෙන්නේ මෙයා රින එකක්. ඒ කියන්නේ මේ පැත්තට එන එකක්. එතකොට අපි බලනවා ඉස්සල්ලාම මේ සංඛ්‍යාව ධනද. ඒ කියන්නේ මේක බිඳුවට වඩා විශාලද? නෑනේ. බිඳුවට වඩා කුඩායිනේ. එහෙනම් මේක true වුණොත් තමයි මේ පැත්තට යන්නේ. බිඳුව කියන සංඛ්‍යාව නම්බර් එක මේ නම්බර් එක බිඳුවට වඩා විශාල නම් මේ true හින්දා මේ පැත්තට යනවා. false වුණොත් මෙයා මේ පැත්තට එනවා. ඔයාට මේ දෙක මාරු කරලා ලියන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට false වුණොත් මේ පැත්තට යවන්නත් පුළුවන් flow එක. true වුණොත් මේ පැත්තට යනවා කියලා හදන්නත් පුළුවන් flow එක. ඒක ඔයාලට කැමති විදිහට හදන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ පැත්තට flow එක ලියන්නත් පුළුවන්. ඒක ඔයාලට කැමති පැත්තකට ලියන්න පුළුවන්. but මම මේ වෙලාවේ මේ පැත්ත හොඳයි කියලා හිතනවා. හරි. එතකොට මේක false වෙච්ච හින්දානේ මෙතනට එන්නේ. එතකොට දැන් ඔන්න මෙතනින් ඍණ 10 අපි ධන 10 આવොත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න යනවා. හැබැයි මෙතනට ඍණට આવොත් මෙන්න මේ පැත්තට තමයි මෙයා flow එක එන්නේ. හරි. එතකොට මේ ඍණ 8ට ආවන් පස්සේ අපි බලනවා මේක නම්බර් එකත් එක්ක කම්පෙයාර් කරලා මේ නම්බර් එක කුඩාද බිඳුවට වඩා කියලා. ඔව්. බිඳුවට වඩා ඍණ 8 කියන එක නම් කුඩායි. එහෙමනම් අපිට මේක true හින්දා මෙයාව අපි true හින්දා මේ negative values අපි මෙන්න මේ flow එකේ යවනවා. right? මෙයාව මේ පැත්තට යවනවා. මෙයාව මේ පැත්තට යවනවා. හරි. අපි දැන් මේක පොඩ්ඩක් සම්පූර්ණ කරගමු. දැන් තේරෙන්න ඕනේ මෙයා ධන සංඛ්‍යාවන් නම් මේ පැත්තට යනවා. මෙයා ඍණ සංඛ්‍යාවන් නම් මේ පැත්තට යනවා. එතකොට යම්කිසි වැලියු එකක් ධනත් නෙවෙයි නම් ඍණත් නෙවෙයි නම් ඉතුරු වෙන්න පුළුවන් එකම වැලියු එක මොකද්ද? 0. එතකොට අපිට ගන්න පුළුවන් මෙයා true වුණොත් මෙයා ධනත් නෙවෙයි නම් ඍණත් නෙවෙයි නම් මෙතනින් false වෙනවා. මෙයා මේක false වුණොත් මේකත් false වුණොත් මේ කියන condition එකත් false වුණොත් අනිවාර්යෙන් මෙයා 0 වෙනවා. මෙන්න මේ දේවල් අපි දාන්න ඕනේ නැහැ. මේ true කියන පැත්ත දාන්න ඒක ප්‍රශ්නයක් නෑ. සහ ඒක ඔයාට ඉස්සරහට ඕන වෙයි. නමුත් මේ ධන ඍණ කියන එක මම ඔයාලා ඩයග්‍රෑම් එක තේරෙන්න තමයි අන්දේ හින්දා එක්සෑම් එකේදී ඔයා මේවා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. එතකොට මෙතනින් දැන් තියෙන අපිට ෆිල් කරන්න. දැන් මෙතනින් 0 වැලියු එකක් නම් අපි මොකද්ද අවුට්පුට් කරන්න ඕනේ? අපිට ලියන්න පුළුවන් output 0. මෙතන එන වැලියු එක 0 කියලා අපි අවුට්පුට් කරනවා. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? මයිනස් වැලියු එකක් නේ. අපි මෙතනින් අවුට්පුට් කරනවා නෙගටිව් වැලියු කියලා. නෙගටිව්. මෙන්න ඩබල් කෝට්ස් විතර ලියන්නේ මම යූසර්ට print වෙන එක. මම ඒක ඉස්සරහට ප්‍රෝග්‍රෑම් එකේදී පෙන්නන්නම්. ඊට පස්සේ මෙතන අවුට්පුට් වෙන්නේ පොසිටිව් කියලා. පොසිටිව් කියලා. ඔන්න ඔය විදිහට වුණාට පස්සේ මෙන්න මේ කියන තුන් දෙනාම අන්තිමට මොකද වෙන්නේ? end වෙනවා. මේ flow කොයි විදිහට ගියත් මේ මොන flow එකේ මෙයා ගියත් අන්තිමට මෙයාට හම්බ වෙන්නේ end එක. මෙයා මෙතනින් ඉවරනවා. start වෙනවා ඒ වගේම මෙයා මෙතනින් end වෙනවා. එතකොට ඕක තමයි අපි දැනට build කරන්න යන program එක. එතකොට මේ වගේ ගානක් ආවන් පස්සේ ඔයාලා තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. දැන් අපි සරල එක්සැම්පල් එකක් නේ ගත්තේ. එතකොට නම්බර් එකක් එන්ටර් කරන්නේ කොහෙද? අපි ඩිසිෂන් එකක් ගන්න. එහෙම නැත්නම් මේක පාර්ට්ස් වලට බෙදෙන්නේ කොයි අවස්ථාවේදීද? එන්න ඒ දේවල් අපි හරියට තීරණය කරාම මේ වගේ සරල එකක් ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් මීට වඩා වෙනස් විදිහට ඕන තරම් ෆ්ලෝ චාර්ට්ස් වලට තියෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් මෙතනදී මේ කන්ඩිෂන් දෙක මාරු කරොත් එයාගෙන උත්තරේ වෙනස්. මෙයාට පුළුවන් ඕන නම් මෙන්න මෙතන කන්ඩිෂන් උත් මාරු කරන්න පුළුවන්. මේ ෆෝල්ස් වෙනකොට අපි යම් කිසි වැලියු එකක් 0 වලට සමානද කියලා බලලා ඒක වෙන හෝ නොවන එක මතත් අපිට ෆ්ලෝස් ඩිසයිඩ් කරන්න පුළුවන්. එතකොට මං හිතනවා මේක ඒ ක්‍රම වලට වඩා ලේසි ක්‍රමයක් කියලා. සමහරට ඔයාලට මීට වඩා වෙනස් ක්‍රම තියෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මාකින් බැලුවත් ප්‍රශ්නයක් නෑ. මාකින් එක බැලුවත් අනිවාර්යෙන් Python ගාන හදනකොට චුට්ටක් සැලකිලිමත් වෙන්න. මොකද මාකින් එකේ උත්තරේම නොවෙන්න පුළුවන්. හැබැයි මාකින් එකක් දෙනකොට විශේෂයෙන් ඔයාලට A level ගානක් එනකොට ගොඩක් වෙලාවට යාලා එකම ප්‍රශ්නයකට ඔයාලව කොටු කරන්න try කරනවා. එතකොට ඔයාලා ඒගොල්ලන්ට ලේසි ඔයාලගේ උත්තර බලන්න. ඒ හින්දා ඒක ගැන චුට්ටක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් alternatives ඒ කියන්නේ විවිධ ආකාරයේ උත්තර එන්න පුළුවන් ප්‍රශ්න එයාලා දෙන්නේ නැහැ. එක පාත් එකකට එයාලා ඔයාලව කොටු කරන්න try කරනවා. හරි. අපි දැන් මේක කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්න කියලා බලමු. අපි මේ විදිහට
IDLE එක අපි ඕපන් කරගන්නවා Python IDLE එක. ඊළඟට අපි new file එකක් ගන්නවා. control එකයි ඔයාට n එකයි යොබන්න පුළුවන් new file එකක් ගන්න. එහෙම නැත්නම් මෙතනින් ගිහින් new file ගන්න පුළුවන්. මෙතන shortcut key එකක් පෙන්නනවා. හරි. හරි new file එකක් තියෙනවා. දැන් අපි මෙතන Python program එක code කරන්න තමයි තියෙන්නේ. හරි. ඉස්සෙල්ලාම තියෙනවා ඔයාට user ගෙන් input එකක් ගන්න. ඉස්සෙල්ලාම අපි කරලා තියෙන්නේ user ගෙන් input එකක් අරන් තියෙනවා number එක මොකක්ද කියලා. මොකද user දෙන input එක අනුව තමයි අපි output එක දෙන්නේ. ඒක තමයි program එකකින් කරන්නේ. එතකොට අපි ඒ ගන්න value එක මොකක්ද කියලා ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ. මෙතනදී ඔයාලට data types වැදගත් වෙනවා. හරි. මම මෙතනම ඔයාලට ටිකක් කරලා පෙන්නන්නම්. මම දැන් මේන්න මේක වෙනුවට අදාළ කරන කෝඩ් සෙග්මන්ට් එක. එහෙම නැත්නම් කෝඩ් කොටස ලියලා පෙන්නන්නම්. එතකොට ඔයාලට මේක වඩා ටිකක් ලේසි වෙයි. හරි. මෙතනදී අපි data type එක ගැන හැම වෙලාවෙම හිතන්න ඕනේ. ඒ කියන්නේ අපි user ගෙන් ගන්න input එක මම ඔයාලට ටිකක් කියලා දුන්නා එදා int කියලා type එකක් තියෙනවා. data එකක් ගන්න අපි 1 2 3 4 5 කියලා integer values නම් අපි int කියලා data type එක use කරනවා. තව තියෙනවා float කියලා. ඒ කියන්නේ දශම 0.5 1.0 1.0 කිව්වත් එක තමයි but ඒකත් අපි ගන්නේ float value එකක් විදියට. මේක ගන්න පුළුවන් 1 2 3 4 ඔය විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ string values තියෙනවා. string කියලා කියන්නේ ඔයාගේ නම දුන්නොත්. අපි දැන් මගේ නම ගත්තොත් හරිද කියලා මම දෙනවා. මේක double quotes ඇතුලේ දෙන්න ඕනේ. ඒ කියන්නේ double quotes කියන්නේ මේක අර උද්දෘතකම කියන්නේ ඒක. එතකොට ඒක ඇතුලේ අපි දෙන්න ඕනේ string value එකක් නා. දැන් අපි මෙතන user ගෙන් ගන්නේ මොකද්ද? number එකක්. අපිට ඕනේ වෙන්නේ මොකද්ද? number එකක්. මොකද අපි මෙතනදි කරනවා යම්කිසි calculation එකක්. දැන් මම එදා කියලා දුන්නා ඔයාලට. දැන් මම float එකක් ලියනවා ඔන්න 1.5. මම මෙතන මෙහෙම double quotes දානවා. එතකොට මෙයා මේක ගන්න කොයි විදිහටද? මෙයා මේක ගන්නේ float එකක් විදිහටද? නෑ. මෙයා මේක දකින්නේ character එකක් විදිහට. අපි මෙතන ලියන්නේ strings කියලා ලියන්නේ අපි characters නේ. යම්කිසි අක්ෂර වර්ගයක්. අක්ෂර වලට තමයි අපි characters කියන්නේ. එතකොට මෙතන ලියන්නේ අපි characters. double quotes දැක්ක ගමන් මෙයා හිතනවා මේක character එකක්. 1 කියලා character එකක් තියෙනවා. මේ තිතක් වගේ character එකක් තියෙනවා. පහ ඉලක්කම වගේ character එකක් තියෙනවා. ඔන්න ඕක තමයි Python program එක දකින්නේ. හැබැයි අපි එහෙම නැතුව 1.5 කියලා ලිව්වොත් එයා දන්නවා මේක float value එකක් කියලා. එතකොට මේක ඔයාලා දැනගන්න ඕනේ බේසික් කාරණාව. ඊළඟට අපි Python එකේ variable එකක් define කරනවා. එහෙම නැත්නම් Python එකේ variable එකක් අපි program එකට හඳුන්වා දෙන වෙලාවෙදී අපි කියන්න ඕනේද මේ data එක මොන data එකක්ද කියලා. දැන් අපි හිතමු මට ඕනේ store කරගන්න මේ program එක තුළ මට use වෙනවා 5 කියලා ඉලක්කමක්. අපි හිතමු මේක මොකක් හරි 5න් ගුණ වෙලා මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. එතකොට මට ඕනේ 5 කියන value එක store කරගන්න. මං කිව්වා variable එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ empty box එකක්. empty box එකට දාන value එක තමයි අපි මෙතනදී මේ 5 කියලා තියෙන්නේ. මේක තමයි variable එක. අපි හිතමු මේක x කියලා. x සමානයි 5. හරිද? එතකොට x සමානයි 5 නම් අපි කොහොමද මේකෙදි data type එක දෙන්නේ? data type එකක් අපි ලබා දෙන්න ඕනද? මෙතනදී අපිට int කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක Python විසින් ඔටෝම එයා තේරුම් ගන්නවා ඔයා 5 දුන්නොත් මෙයා ඔටෝම දැනගන්නවා මේක integer value එකක් කියලා. 5.0 දුන්නොත් එයා ඔටෝම දැනගන්නවා මේක float එකක් කියලා. ඒ වගේම ඔයා 5.0 හරි 5 හරි මෙහෙම double quotes අතරේ දුන්නොත් එයා දැනගන්නවා මේ දෙකම string values කියලා. str කියලා මම දානවා. string value එකක් කියලා. මේක තමයි සරලම දේ. ඒ කියන්නේ Python තේරුම් ගන්නවා අනිත් programming language වගේ නෙවෙයි. ඒකයි අපි Python lazy කියන්නේ. සාමාන්‍යයෙන් අපි C හරි Java හරි programming කරනවා නම් අපි data type එක මෙයාට කියන්න ඕනේ. program එකට අපි කියන්න ඕනේ මේක තමයි data type එක කියලා. හැබැයි Python වලටදී ඒක ගොඩක් වෙනස්. Python තේරුම් ගන්නවා අපි දෙන user දෙන variable එක අනුව මොකක්ද මේ කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිට පුළුවන් ද user ගෙන් input එකක් ගන්න වෙලාවදී decide කරන්න. දැන් හිතන්නකෝ ඔයා හිතනවා මට 5.0 කියලා value එකක්. ඒ කියන්නේ මේක character එකක් විදියට. මේක number එකක් විදියට නෙවෙයි character එකක් විදියට. මේක ඔයාලට save කරන්න ඕන වෙලා තිනවා character එකක් විදියට.
අපි හිතමුකෝ දැන් යූසර් නේම් එකක් කියලා. අපි හිතමු ආගේ නම සෝරෝ 5 කියලා. එතකොට ඔයාට ඕන වෙනවා යම්කිසි ඉන්පුට් අවස්ථා දෙකකදී සෝරෝ කියන නම එක විදිහකටත් 5 කියන නම තව විදිහකටත් සේව් කරන්න. මේ දෙකම එකතු කරලා තමයි ඔයාලට සෝරෝ 5 කියන එක ලැබෙන්නේ. අපි හිතමු මේ ගේමින් නේම් එකක් කියලා. එතකොට මේක ඔයා කොහොමද ස්ටෝර් කරන්න ඕනේ? මේකෙදි අපි 5 කියන එක යම්කිසි කැල්කියුලේෂන් එකකට ගන්නවා. 5 කියන එක එකතු කිරීමකට, අඩු කිරීමකට, බෙදීමකට ඒ වගේ දෙයකට ඔයා යූස් කරනවා. නැහැනේ. මේක සරලව තියෙන නිකන් පේනුමට. ඒ කියන්නේ කැරක්ටර් එකක් කියන්නේ අපිට පේන දෙයක්නේ. අපි එකෙන් කිසිම කැල්කියුලේෂන් එකක්. එහෙම නැත්නම් ගණිත කර්මයක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කියන්න ඕනේ මේ 5 කියලා කියන්නේ string value එකක්. සෝරෝ කියන්නේ string value එකක්. ඒක අපි Python program එකට කලින් කියන්න ඕනේ. නැත්නම් මොකද හිතන්නේ? මෙයා හිතනවා 5 දැක්ක ගමන් මේක කැල්කියුලේෂන් වලට ගන්න එකක් කියලා. ඒ හින්දා අපි ඉන්පුට් එකක් ගන්නකොට මතක තියාගන්න. data එකක් store කරන වෙලාවෙදී අපිට ප්‍රශ්නයක් නැහැ මේකේ data type එක මොකක් වුණා. අපි මේවට කියනවා data types කියලා. එතකොට මේ data type එක මොකක් වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. data එකක් අපි store කරන වෙලාවෙදී program එකේ ඇතුළේදී අපි store කරන වෙලාවෙදී. හැබැයි අපි user ගෙන් input එකක් ගන්න අවස්ථාවේදී අනිවාර්යෙන් language එකට අපි program එකට කියන්න ඕනේ මෙයා integer එකක්ද float එකක්ද නැත්නම් string value එකක්ද කියලා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි ප්‍රෝග්‍රෑම් එක කරනකොට ඔයාලට මම පෙන්නන්නම් errors මොනවද කියන එක. හැබැයි ඔයා බේස් එකේ දැනන් ඉන්න ඕනේ. එතකොට හරි. මෙන්න මේක මතක තියාගන්න. අපි data එකක් ගන්නකොට user එකෙන් අනිවාර්යෙන් data type එක කියන්නම ඕනේ. හරි. දැන් අපිට අහන්න ඕන ප්‍රශ්නේ මොකද්ද user එකෙන් අපි user දෙන්නේ මොකද්ද මං enter number කියලානේ දුන්නේ මම ඒකම දැනට ලේසියට දෙන්නම්. enter number ඔන්න ඕක මේ කෝඩ් එක එනවා. දැන් මම මේ ලියන්නේ කෝඩ් එක. හරිද? දැන් මම මේ කියලා දෙන කෝඩ් එක ලියන විදිය. enter number. මෙන්න මේක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම double quotes උද්දෘත කමා ඇතුළේමයි. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම මේක ඇවිල්ලා ෆන්ක්ෂන් එකක්. මම කිව්වා ෆන්ක්ෂන්ස් කියලා දේවල් තියෙනවා. ඔයාලට print කියලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් ඩිස්ප්ලේ කර ගන්න ඕන නම් print කියලා තියෙනවා ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මොකද? ෆන්ක්ෂන් කියන එකේ තේරුම මොකද්ද? ඔයාල මහිතන පාඩමක් ඉගෙනගත්ත ෆංක්ෂනල් නන් ෆංක්ෂනල් දේවල් ගැන සිස්ටම් ඩිවලොප්මට වලදවා කතා කර මතකනම් පොඩ්ඩම් මතක් කරගන්න තොට ෆංක්ෂන් එකක් කියල කියන්නේ යම්කිසි ක්‍රියාන්විතයක් සිද්ධ වෙන ආකාරය මෙයා කියලා තියෙනවා කොහොමද කියල ඇත්තරම මේ පින්ටෙස් කියන එක ඔයා ගිහිල්ල බැලුවොත් ඔයා මේක ගැන තවදුරට සර්ච් කරල බැලුවක් මේ ඇතුළ 10 පැටන එකක් තියෙන සරලෝ මෙම හිතාගන්න මේක මිට ඇඩ්වාන්ස් බට් මේ වගේ ෆංක්ෂන් එකක් ඇතුළේ ඇත්තරම සිද්ධ වෙන්න ඕනේ කොහොමද මේ printf එක ඇත්තරම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒක programming language එකේ කියලා දීලා තියෙනවා. එතකොට මේවා printf කියන function එක use කරපු ගමන් programming language එක ඒ කියන්නේ Python දන්නවා ඔයාට ඕනේ කරන්නේ මෙන්න මේ වගේ output එකක් ගන්න කියලා. ඒක හැබැයි ඔයා දන්නේ නැහැ. හැබැයි programming language එක Python දන්න. එතකොට function එකක් හින්දා අපි අනිවාර්යෙන් brackets දානවාමයි. function එකකට අපි මේ දෙන්නේ parameter එකක්. ඒ කියන්නේ යම්කිසි පාරාමිතියක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා ෆන්ක්ෂන් එකක් කියන්නේ හරියට ඔයා හිතන්න නිකන් මේ වගේ කෝඩ් බ්ලොක් එකක් කියලා. මේ කෝඩ් බ්ලොක් එක ඇතුලේ එක එක තැන් තියෙනවා. ඒ ඇතුලේ මේ වගේ හිස් තැන් තියෙනවා. හරිද? මේ කෝඩ් එක ලියලා තියෙන තැන්වල සමහර තැන්වල හිස් තැන් තියෙනවා. සමහර තැන්වල මෙහෙම නිකන් ලියලා තියෙනවා. මේක තමයි ෆන්ක්ෂන් එක. හරිද? ෆන්ක්ෂන් එකක් කියන්නේ මේ වගේ. එතකොට මේ values වලට මේ හිස් තැන් වලට අපිට අදාළ කරන දේවල් දෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපි පැරාමීටර් එකක් කියලා කියන්නේ. පාරාමිතියක් කියලා කියන්නේ. එතකොට මේක 1 2 3 කියලා හිතමුකෝ. අපිට සමහර ෆන්ක්ෂන් තියෙනවා මෙන්න මේ වගේ වරහන් ඇතුලේ values 1යි 2යි 3යි කියලා අපිට දෙන්න පුළුවන්. සමහර ඒවායි 2යි දෙන්නේ, සමහර ඒවා 1යි දෙන්නේ. ඒ වගේ printf වල අපි print වලදී දෙන්නේ මේ වගේ එකක්. double quotes ඇතුලේ එක value එකක් දෙන්න පුළුවන්. මේ වගේ එක තනි value එකක් දෙන්න පුළුවන්. ඒ විදිහට තමයි printf කියන ෆන්ක්ෂන් එක එයාලා හදලා තියෙන්නේ. එතකොට මේක ඇතුළට වට තව දේවල් දෙන්න පුළුවන්ද? බැහැ. එක වෙනස් කරන්න පුළුවන් ඉස්සරහට මම එක කියන්න. එතකොට සාමාන්‍ය printf එකේදී මෙන්න මේක තමයි ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම අපි user defined ඒ කියන්නේ අපි විසින්ම define කරලා අපිම හදාගත්ත function උත් ඉස්සරහට කරන්න තියෙනවා. ඒ හින්දා හොඳට මේක ගැන අවධානයෙන් ඉන්න. හරි. එතකොට function එකක් නම් අපි මේක මේ විදිහට දෙන්න ඕනේ. user ගෙන් input එකක් ගන්න අපි යම්කිසි function එකක් තමයි use කරන්නේ. එතකොට user ගෙන් input එකක් ගන්න අපි function එක තමයි input function එක.
right? එතකොට අපි input function එකකින් පුළුවන් මෙන්න මේ number එක අපිට user ගෙන් ලබා ගන්න. එතකොට මේ එන number එක අපි හිතමු මෙයා 5 කියලා දානවා කියලා. අපි හිතමු නිකන් මෙයා දාන්නේ 5. හැබැයි මේ 5 කියන value එක මොකක්ද කියලා තාමත් program එක දන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්න ඕනේ? මේ 5 කියලා කියන්නේ integer value එකක්. අපි ඒක program එකට කියන්න ඕනේ. දැන් මං ඔයාලට මේ brackets දැම්මේ function එකක් නෙවෙයි. සමහර අවස්ථාවලදී අපි functions වලට parenthesis ඒ කියන්නේ වරහන් දානවා. අපි English medium වලදී parenthesis කියනවා. නැත්නම් ඔයාලට වරහන් කියලා කියන්න පුළුවන්. අපි brackets කියලා කියනවා. එතකොට ඒක දාන්න පුළුවන් සමහර වෙලාවට function එකක් නම්. function. ඒ වගේම casting කියලාත් එකක් තියෙනවා. ඒක ඔයාලට මේ විදිහට උගන්වන්නේ නැහැ. හැබැයි යම් ආකාරයකට casting කියන එක ඔයාලගේ language එකේ උගන්වනවා. ඒ හින්දා ඒක ගැන මතක තියාගන්න. එතකොට අපි මෙතනදී කරන්නේ casting කියන වැඩේ. ඒක එච්චර ඔයාලා මේ අවස්ථාවේදී ඔලුවට ගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි program එක ලියන්නේ කොහොමද? program එකේ input එකක් ගන්න පටන් ගන්න කොහොමද කියලා ඔයා code එක ඔලුවේ තියාගන්න ඕනේ. මොකද නැත්තම් ඔයා exam එකට ගියාට පස්සේ ඔයාට base එකක් නැත්තම් ඔලුවේ ඔයා කොහොමද කියලා දන්නේ නැත්තම් ඔයා කටපාඩම් කරන්නම් මේක ලියන්න හිතන් ඉන්නේ. ඔයාට තැනින් තැනින් කෑලි මිස් වෙනවා. එතකොට ඔයාගේ ලකුණු අඩු වෙනවා. ඒක හින්දා මතක තියාගන්න මුලින්ම අපි user input කරන්න ඕනේ මොකක්ද කියලා පෙන්වන්න ඕනේ. ඒ ගන්න අපි input එකක්. එහෙනම් input function එක ඇතුලේ තමයි අපි ඒක ලියන්න ඕනේ. ඒ input එකෙන් ලැබෙන number එක අපි දන්නේ ඒක integer එකක්ද float එකක්ද string value එකක්ද කියලා. ඒ හින්දා අපි ඒක integer value එකක් කියලා මෙතන පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී ඔයා මොන value එක දුන්නත් මෙයා මේක integer value එකට convert කරගන්නවා. මම මේක ඉස්සරහට කියන්නම් program එකේ. ඒක තමයි මෙතනදී casting කියලා කියන්නේ. casting කියලා කියන්නේ යම්කිසි conversion එකක් සිද්ධ වෙනවා. ඔයාලට මේක ඉස්සරහට උගන්වන්න තියෙනවා. එහෙනම් සරලව තේරුම් ගන්න function එකකදී කරන්නේ අපි යම්කිසි දෙයක් සිද්ධ වෙන්න ඕන ක්‍රියාවලිය function එක ඇතුලේ ලියලා තියෙනවා. ඒක ඇතුලේ ක්‍රියාන්විතය functionality එකක් කියන්නේ යම්කිසි ක්‍රියාන්විතයක්නේ. එතකොට ඒක ලියලා තියෙනවා program එකේ කොහොමද වෙන්න ඕන කියලා. ඒක තමයි function එකකින් සිද්ධ වෙන්නේ. හැබැයි casting වලදී සිද්ධ වෙන්නේ ඔයා data type එකකට. එහෙම නැත්නම් data ආකාරයකට මම අර කියපු integer float string ඔය වගේ data type එකකට අපි කියනවා ඔයා මේ විදිහට ඉන්න ඕන කෙනෙක්. එහෙම නැත්නම් මේ විදිහට ඔයා convert වෙන්න ඕනේ. මේ විදිහට ඔයා පරිවර්තනය වෙන්න ඕනේ. එහෙම කියන එක තමයි අපි casting කියලා කියන්නේ සරලව. එතකොට මේ input එක ඔයා cast කරනවා integer value එකක් ඉතින්. එතකොට මෙතනින් මෙයාට ගන්න පුළුවන් integer values විතරයි. පොඩි additional දෙයක් කියන්නම්. එතකොට මෙයා 5.0 දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගන්නෙත් මෙයා 5 විදිහටම තමයි. මෙයාව 5.0 කියලා මෙහෙම දැම්මොත් මෙතනදී මෙයාට error එකක් මතුවෙනවා. මොකද මේක අපි ගන්න string value එකක් විදිහට. අපිට පුළුවන් ද වචනයක් number එකක් විදිහට convert කරන්න. කවදාවත් බෑනේ. දැන් මම මේක වෙනකොට දානවා ගිම්හාන කියලා. එතකොට ගිම්හාන කියන එක ඉංග්‍රීසි අකුරු ටිකක්නේ. ඉංග්‍රීසි අකුරු ටිකක් කවදාවත් අපිට පුළුවන් ද number එකකට convert කරන්න. බෑනේ practically. එතකොට ඒ හින්දා මෙතනදී error එකක් එනවා. ඔන්න ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනදී string value එකක් විතර අපි ගන්න ඕනේ. එතකොට අපිට මෙතනදී අවශ්‍ය කරන්නේ මේ program එකේදී integer value එකක් හින්දා අපි මේක integer කියලා අරගන්න. ඊට පස්සේ මේක save කරගන්න. right මේක save කරගන්න. මේ save වෙන එක කොහෙද store වෙන්න ඕනේ? දැන් අන්න තව ප්‍රශ්නයක්. හරි user ගෙන් input එකක් ගත්තා. අපි user ගෙන් input එකක් ගත්තා. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් program එකේදී ඔයාලට සිද්ධ වෙනවා මේ number කියන variable එක මේ number එක මේ අපි ගන්න user ගෙන් එන number එක save කරගන්න. මොකද නැත්නම් අපිට කොහොමද මේක තීරණයදී කරන්නේ? මොකද මේ value එක අපි save කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට තීරණ ගන්න ගියාම අපිට ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. මෙතනදී user ගෙන් input එකක් අරගෙන එයා ඒක ගන්නව විතරයි. ඒක save කරන්නේ නැහැ. ඒ හින්දා මොකද අපි කරන්න ඕනේ මේ ලැබෙන value එක අපි save කරගන්න ඕනේ. ඒකට use කරනවා අපි variables. ඒ හින්දා මේ එන උත්තරේ මම
සමාන කරනවා NUM වලට. නම්බර් කියලා කියනවා මම වැලියු එකකට ගන්න. අපිට ඕන නම් x කියලා ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙතනදී. ඔයාලට කැමති වේරියබල් එකක් කැමති විදිහට ගන්න පුළුවන්. මේ විදිහට අපිට ගන්න පුළුවන්. මම ඔයාලට තව පොඩි දෙයක් කියන්නම්. මම දන්නේ මේවට A level වලට easy කියලා මේ වගේ question එකක්. but මේක හොඳ point එකක් මම දැක්ක Python programming වලදී. මම මේක අහන්නේ variable ගැන question එකක්. හරිද? නිකන් හිතන්න මම ඔයාලට variables කොහොමද define කරන්න කියලා කියලා දුන්නා. හරිද? ඒ හින්දා මට හිතන්න බලන්න මෙන්න මේක. මේ ඇවිල්ලා underscore එක. නැත්තම් යටින් එන. ඒ කියන්නේ ඔය අපි gaming ඔය ID වල එහෙම දාන්නේ Z ABC හරි මොකක් මේ underscore එක දාන්නේ. මෙන්න මේක තමයි underscore එක කියන්නේ. මේ underscore එක විතරක් මම තිබ්බොත් Python වලදී මේක variable එකක්ද නැද්ද? මේක variable එකක් වෙනවද නැද්ද? මට මේ විදිහට value එකක් store කරන්න පුළුවන්ද සරලවම කිව්වා. ඔයාලා මොකද්ද මේක ගැන හිතන්නේ? මම rules වලට කියලා දෙනකොට කිව්වා එක්ක Python program එකක් පටන් ගන්නකොට Python එකේ variable එකක් වා දෙනකොට එක්ක මේක number එකක් වෙන්න පුළුවන්ද? බෑ. English අක්ෂරයක් වුණොත් capital or simple අවුලක් නැහැ. හරිද? ඒ වගේම ඔයාට මේ වගේ characters පාවිච්චි කරන්න පුළුවන්ද? ඒවත් බෑ. but ඔයාට තාමත් මේ underscore කියන special character එක මේවට අපි කියනවා special characters කියලා. මේ සියලුම special characters බැරි වුණත් ඔයාට මේ special character එක use කරන්න පුළුවන්. ඒ වගේම මේක ඉදිරියට ඉස්සරහට ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ මේක මෙන්න මෙහෙම ලියුවොත් මේක valid variable එකක්. වගේම මේකත් ඔයාට සම්පූර්ණ valid variable එකක් විදිහට සලකන්න පුළුවන්. Python වලදී මේක ගොඩක් use වෙනවා. මම ඕගොල්ලන්ගේ A level exam වල නම් තාම දැකලා නැහැ papers වල මෙන්න මේක විතරක් තියෙනවා. හැබැයි මේ වගේ එකක් දැකලා නැති හින්දාම ඔයාලට දෙන්න පුළුවන් සුපිරි ප්‍රශ්නයක් තමයි මේක MCQ එකකදී දෙන්න පුළුවන්. ඔයාලා හිතනවා මේක දැක්ක ගමන් මේ underscore එක විතරයි තියෙන්නේ. මම rule එකේ ඉගෙන ගත්තේ මෙහෙම. underscore එක ඉස්සරහට ඇවිල්ලා අක්ෂරයක් එන්න ඕන කියන එක තමයි ඉගෙනුවේ මම ඉගෙන ගත්තේ එහෙමයි කියලා. එතකොට මේ වගේ එකක් දැක්කොත් ඔයාලා සදා අනාථ වෙනවා හිතන්නේ නැහැ කවදාවත් මේක variable එකට එන්න පුළුවන් කියලා. හැබැයි මේක valid variable එකක්. මේක පාවිච්චි කරන තැන් තියෙනවා ගොඩක් විශේෂයෙන්ම for loop වලදී මේක Python programmersලා ගන්නවා. මම හැබැයි ලංකාවේ නම් papers වල මේක දැකලා නැහැ. හැබැයි programming කරනකොට විශේෂයෙන්ම මේ concept එක use කරනවා Python වලදී. හැබැයි සමහර language වල මේක මේ system එක නැති හින්දා සමහරව මේක use නොකරන අවස්ථාවක් තියෙනවා. නමුත් ඔයා ඒක ගැන චුට්ටක් දැනගන්න. හරි. අපි දැනට num කියලා variable එක ගමු. number. එතකොට number කියන variable එකට ඔන්න number කියලා box එකක් තියෙනවා සරලවම මේකට 5 කියලා value එකක් ඔන්න save වුණා. right? ඔක තමයි සිද්ධ වුනේ. හරි. දැන් මේක හරි. ඊළඟට අපිට if condition එකක් දාන්න සිද්ධ වෙනවා. හරිද? if එකක් එනවා if එක true වුණොත් මේ පැත්තට යනවා. ඒ කියන්නේ එතන කෙලින්ම output එකක් දෙනවා. ඒ වගේම if එක සිද්ධ නොවුනොත් මේ පැත්තට යනවා. අපි එතනින් පස්සේ කතා කරමු. ඒ කියන්නේ if එක පළවෙනි if එකේදී හොයා. if එකක් කියලා කියන්නේ මොකද්ද? if condition එකේදී කරන්නේ මෙහෙම නම් කියන එක. මම ඔයාලට එදත් කියලා දුන්නා. එහෙම නම් කියන එක තමයි if කියන එකේ තේරුම. සිංහල තේරුම සරලම තේරුම. ඒක මහා දෙයක් නෙවෙයි programming නෙවෙයි මේ. සරලවම යම් කිසි දෙයක් සිද්ධ වෙනවා නම් අපි කියනවා if කියලා. අපි ඒක ලියන්න පුළුවන් if තව පොයින්ට් එකක් මතක තියාගන්න හැම වෙලාවෙම Python වලදී ඒ වගේම ඕනම programming language එකකදී ගොඩක් වෙලාවට keywords අංකෝ Python වල තියෙනවා keywords මේ keywords අපිට පාවිච්චි කරන්න බෑ variable එකකට සහ මේ හැම වෙලාවෙම මේ keywords simple වලින් තමයි ලියවෙන්නේ කොහෙවත් මැදින් capital උත් නැහැ ඉස්සරහින් capital උත් නැහැ ඒ වගේම capital වලින් වා ලියුවොත් වැරදි එතකොට ඔයාලට මේ වගේ variable එකක් ගන්න පුළුවන් if කියලා capital වලින් ගත්තොත් මෙයා variable එකක් බවට පත් වෙනවා මොකද මෙයාව program එකේ design කරලා තියෙන්නේ variable එකක් විදිහට ඒ කියන්නේ මොකක් හරි විදිහට ගන්න පුළුවන් but මෙයාව inbuilt කරපු ඒ කියන්නේ system එකේ programming language එකේ define කරපු හඳුන්වලා දීපු keyword එකක් නෙවෙන හින්දා හරි හැබැයි කවදාවත් මේ වගේ ඒවා ගන්න එපා මොකද ප්‍රෝග්‍රෑම් එක බලන එකට මඤ්ඤං හැදෙනවා
මෙතනත් if එකක් තියෙනවා මෙතනත් if එකක් තියෙනවා ඒ හින්දා කවදාවත් අපි programming language use කරනකොට මේ වගේ keywords වල ළඟින්වත් එන එකක් ගන්නෙ නැහැ හරි ඒකත් දැනගන්න එතකොට අපි if කියලා ලියන්න පුළුවන් simple වලින් programming වල තියෙනවා මේ Python වලදී විශේෂයෙන්ම Python වලමයි මේක තියෙන්නේ මේ indentation අපි කියනවා පරතරය අපි හිතුවොත් මේක ඔයාගේ පොත්‍රූල නම් එහෙම නැත්නම් ඔයා දැක්කනේ programming මම පෙන්වන්නේ දා එතකොට ඔයා program එක ලියන IDE එක නම් මේක මේ IDE එකේ කෙලවර කියලා හිතා ගන්න right අපි if condition එකක් ලිව්වට පස්සේ දැන් අපි if condition එක ලියනවා අන්න හරිද if අනිවාර්යෙන් වරහන් දාන්න ඕනේ මෙතන function එකක් නෙවෙයි මෙතන තියෙන්නේ ඒක අපි programming ලියනකොට දාන එකක් if කියලා අනිවාර්යෙන් අපි වරහනක් දාන්න. ඒ කියන්නේ මේක මේ condition එකම මේ brackets ඇතුලේ තියෙන සම්පූර්ණ එකම මේ දේ වුණොත් true වුණොත් විතරයි මේක සිද්ධ වෙන්නේ. false වුණොත් තමයි මේක වෙන්නේ. ඒක පෙන්වන්න තමයි මේ විදිහට parenthesis එහෙම නැත්නම් වරහන් යොදන්නේ. මොකද සමහර තැන්වලදී අපිට ලොකු expressions ලියන්න වෙනවා. ඒ කියන්නේ ලොකු සංකීර්ණ දේවල් ලියන්න. ඒ කියන්නේ මේක සහ මේන මේ ඔක්කොම එකතුව true වෙනව නම් විතරක් මෙහෙම වෙනවා. මේ ඔක්කොම false වෙනව නම් විතරක් මෙහෙම වෙන්නේ කියලා. ඔයා logic gates එක ඉගෙන තිනවා. OR gate එක මොකද්ද? AND gate එක මොකද්ද? XOR එක මොකක්ද? අන්න ඒ වගේ දේවල් ඔයා චුට්ටක් දන්න. ඒතකොට ඒ වගේ ටිකක් විතර මේකෙදිත් use වෙනවා. right. එතකොට මෙතන if එකනේ තියෙන්නේ. එතකොට අපි if බලන්න ඕන මේ number එක විශාලද 0 වලට වඩා කියලා. මේ condition එකම simple ඉද. num විශාලයි 0. හරි. if number එක විශාලද බලනවා 0 වලට වඩා. දැන් තමයි හොඳම කොටස කියලා දෙන්නේ. හරිද? මේක තාම වැදගත් point එකක්. දැන් අපි මේ if එක true වුණොත් මොකද වෙන්න ඕන? output කරන්න ඕනේ positive කියලානේ. මේක අපි ලියන්නයි යන්නේ. right? if number is greater than 0 0 වලට වඩා number එක විශාල නම් මේනේ එක මේක ඇතුළට යන්න ඕනේ. අපි මෙහෙම කරේ මේ flow එක ඇඳලා මේ flow එකේ ඇතුළට යන්නයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. මේ flow එකෙන් ඇතුළට. දැන් මෙතනින් ආව output එකෙන් ඇතුළට ගියාම මෙතෙන් ඇතුළෙන් බලලා මෙහෙට යන්න කියලා තමයි කියන්නේ. ඒ direction එක අපි දාන්නේ මෙන්න මේ විදිහට colon එකක් දාන්න. අපි කියනවා මේකට colon එක කියලා. right? ඉස්සරහින් තිත් දෙකක් තියන්නේ. ඒක තමයි සරලවම colon එක කියලා කියන්නේ. මේවා ඉස්සරහටත් ඔයාලට use වෙනවා. ඒ හින්දා කොහේ හරි පොතක හරි ලියා ගන්න colon එක කියන්නේ මොකද්ද? double quotes කියන්නේ මොකද්ද? ඒ ටික. හරිද? double quotes. හරිද? quotes කියලා කියන්නේ අර සිංහල වල තියෙනවා නිකන් වාක්‍ය වගේ තියෙන වදන් වගේ. අන්න ඒ වගේ use කරනකොට අපි මෙන්න මේක දානවා. වදන් කියලා කියන්නේ අන්න ඒ වගේම දානකොට තමයි quotes use කරන්නේ. double quotes අපි මෙතනදී ගන්නවා. ඒ වගේම single quotes කියලා කිව්වොත් අර තනි මේක තමයි තියෙන්නේ. ඊළඟට මේකට අපි කියනවා colon කියලා. ඊළඟට semicolon කියලාත් එකක් තියෙනවා. මේකයි අර කමා වෙන එක. නිකන් එච්චර මොකට වැදගත් නැහැ. colon එක තමයි ගොඩක් use වෙන එකයි double quotes එනේ ටික. චුට්ටක් ඒක ඔළුවේ තියා ගන්න. මොකද මම ඉස්සරහට මේ වචනත් use කරා. ඔයාලට use කරන්න වෙන්නේ ඒ වචනම තමයි. මොකද ඒවට කවුරුත් උද්දුතකම කියන්නේ නැහැ. මොකද ඔයාලා mouse එකට keyboard එකේ music කියලා කියන්නේ නැහැ නේ කවුරුත් නේ. ඒ වගේ තමයි. programming වලත් ඒ සිංහල වචන පාවිච්චි කරන්නේ නැහැ. right. ඊට පස්සේ මෙතන if number එක if the number is true මේ value එක true නම් ඔන්න මෙයා මෙතනින් ඇතුළට එනවා. හතරම ඔයා program එකේදී ඔයා ID එකේදී බලන්න පුළුවන් මම මේක කරලා පෙන්නන්න. මම මෙතනින් නම් මෙහෙම semicolon sorry colon එකක් තියලා enter එක එබුව ගමන් සාමාන්‍යයෙන් අපි word document එකක් දානවනේ. අපි enter එක දානකොට මෙහෙම පල්ලෙහාට line එක යනවා. හරිද? ඒ වගේ මේකෙත් ඔයාලා ඊළඟ line එකට යනවා next line එකට යනවනේ. line එකට යනකොට පොඩි ඉඩක් ඇරලා තමයි මෙයා program එක පටන් ගන්න. ඒක තමයි හැටි. මෙන්න මේ තියෙන gap එක සාමාන්‍යයෙන් සමාන වෙනවා tab space එකකට. tab space එකක් කියනවා සාමාන්‍ය space එක දානවනේ keyboard එකේ තියෙනවනේ space එක space bar එක තියෙන්නේ. ඒ වගේ spaces 8ක්. පේනව නේද?
එතකොට ටැබ් ස්පේස් එක කියලා කියන්නේ සාමාන්‍ය තියෙන ස්පේසස් වලින් ස්පේසස් 8ක්. ඒක එච්චර වැදගත් නෑ. බට් ටැබ් ස්පේස් එකක ගැප් එකක් මෙතනදී තියෙනවා. මේක තියන්න ඕනද නැද්ද? Python programming වලදී මේක අනිවාර්යයි. හැබැයි සාමාන්‍යයෙන් අපි C හරි Java හරි C++ C# ඒ ඕනම ලැන්ග්වේජ් එකකදී මේ ගැප් එක අත්‍යවශ්‍ය නැහැ. Python වලදී අත්‍යවශ්‍යයි. ඒ හින්දා ඔයා මතක තියාගන්න programming වලදී අත්‍යවශ්‍යයි කියලා හිතාගත්තත් ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාලට තියෙන්නේ programming වලට Python විතරක් නිසා. හැබැයි Python විතරකුත් නෙවෙයි ඔයාලට PHP කොටසකුත් සම්බන්ධ වෙනවා ඉස්සරහට. හින්දා එහෙම හිතාගන්නත් එපා. Python වලට මතක තියාගන්න ඔයාලා ඉගෙන ගන්න main programming language එක Python වලදී මේ gap එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. if while for on oil loops සහ මේ conditions වලදී අනිවාර්යයෙන්ම මේ gap එක තිබිය යුතුමයි. නැත්නම් ඔයාට program එක වැඩ කරන්නේ නැහැ. මම කරලා පෙන්නන්න. අනිවාර්යෙන් මේක තියන්න ඕන. එතකොට තමයි මෙයා දන්නේ මෙතනින් පස්සේ මෙයා මෙතනින් නම් තමයි රීඩ් කරන්න ඕනේ කියලා. නැත්තම් ඔයා මේක මෙහෙම ලියලා ආයි මෙතනින් නම් පටන් ගත්තොත් මොකද වෙන්නේ? මෙයා බලනවා මගේ ළඟින් කවුරුත් නැහැ. ආයෙත් මං ඊළඟට යනවා. ඊළඟ ඊළඟට. ඊළඟට ගිහලා ඊළඟට රීඩ් කරනවා. එරර් එකක් වාට එන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ මේක. හරි. දැන් මෙතනදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ගැප් එකක් මෙතන තියලා තියෙන්නේ. ඒ හින්දා ඔන්න අවුට්පුට් එක වාට දෙන්න පුළුවන්. අවුට්පුට් කරන්න වාට මං කිව්වා ෆන්ක්ෂන් එකක් යූස් කරනවා අපි print ෆන්ක්ෂන් එක. එතකොට වාට කරන්න පුළුවන් print මං එදත් කිව්වා මම මේ කැපිටල් ලියවෙනවා මට මේකට කරන්න දෙයක් නැහැ. ඔයා මේක අනිවාර්යෙන් සිම්පල් කරන්න. මට ඉස්සරහට අමතක වෙයි මේක. මං කිව්වා keywords අනිවාර්යෙන්ම සිම්පල්මයි. print කරන්න ඕනේ. ඒකත් බ්‍රැකට්ස් ඇතුලේ. මොකද print වෙන්න ඕන දෙයක් යම් කිසි තියෙනවා නම් ඒක ෆන්ක්ෂන් එකක් print කියලා කියන්නේ print කරනවා අපි positive කියලා. හරි නම් මේක මෙහෙම ලස්සනට දෙන්නනේ. අපි මේක හරියට ලස්සනට දෙන්න ඕනේ. අපි දුන්න නම්බර් එක දීලා that number is a positive value and ඒ වගේ ලස්සනට අපි දෙනවා. ඉස්සරහට අපි ඒවා කතා කරමු. ඒ කියන්නේ මෙතන මේ තියෙන value එකත් මෙතනට සම්බන්ධ කරලා ලස්සන මේක දෙන්නේ කොහොමද කියලා. but දැනට මේක තමයි බේස් එක. මම මේක වට කෝඩ් එක කරලා කියලා දෙන එක ලේසි. හරි. ඊළඟට if එක true වුණොත් මම මේවා ටිකක් අයින් කරන්න නිකන් දැන් ඕනේ නෑනේ. හැබැයි මේවත් ඔයා නෝට් එකක් දාගන්නකොට මේවා අනිවාර්යෙන් ලියා ගන්න. ඔයාට නැත්තම් අමතක වෙයි. ටැබ් ස්පේස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. මම ඕනම් ඔයාලට MCQ question එකට අහන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ මේ වගේ අහුවක් කියලා. මම හිතන්නේ හැබැයි ටිකක් මේක ලේසි ප්‍රශ්නයක් ඒකින්ද ඒ වගේ එකක් නැත්නම් දෙයි කියලා. හැබැයි ඉතින් මේ සමහර ලේසි දේවලුත් ගොඩක් අය පටල ගන්නවා. සමහරු කියා කරන්නේ නැහැ හින්දා. මොකද සමහරලාට අපි මේක කරගෙන යනවා. කවුරු හරි දෙයක් කියලා දුන්නාට පස්සේ අපි ඒක ප්‍රොසීඩ් එක කරන් යනවා මිසක් අපි ඉතින් එහාට දෙයක් හිතලා බලනවාද? එහෙම කරන කට්ටිය සෑහෙන්න අඩු වෙන දැන්. මම කියලා දුන්නොත් ඔයාලට මේක විදිහට ප්‍රෝග්‍රෑම් එක ගහන් යන්න කියලා ඔයා ප්‍රෝග්‍රෑම් එක ගහන් යනවා. කිසි ප්‍රශ්නකුත් නැහැ. ඔයාලට එරර්ස් එන්නේත් නැහැ. අවුලක් නැහැ. හැබැයි එරර් එකක් එන තැනක් පොයින්ට් අවුට් කරලා ප්‍රශ්න එක අහුවොත් ඔයාගේ ඔයා කරගෙන. ඔයා දන්නේ නැහැ මොකද්ද උත්තරේ කියලා. ඒ හින්දා හැම වෙලාවෙම වැරදි කරන්න. කියන්නේ ලැන්ග්වේජ් එකක් හරි ඔයා ඉගෙන ගන්නකොට හරි ඉගෙන ගද්දි වැරදි කරන්න අනිවාර්යයෙන්. මොකද මේ වැරදි වලින් තමයි ඔයා ඉගෙන ගන්නේ questions එන්නේ කොහොමද? ඒ questions වලට face කරන්නේ කොහොමද කියලා. හරි. එතකොට if එක true වුණාම ඔයාට print කරනවා positive කියලා. right. අපි යන් else එකට. ඒ කියන්නේ if එක නැත්තම් මෙන්න මේක සිද්ධ වෙන්න ඕනේ. else එක නෙවෙයි. මේ if එක true නොවුනොත් අපි මෙන්න මේකට යනවා. එතනදී මොකද කරන්න ඕනේ? මේ indentation එක අපි මේකට කියනවා indentation කියලා. මේ gap එක කියලා කියන්නේ නැහැ අපි. අපි කියනවා indentation එකක් තියෙනවා කියලා. යම්කිසි ස්පේස් එකක් යම්කිසි හිඩසක් තියෙන එක තමයි indentation එකක් කියන්නේ. එතකොට මේ indentation එක තියෙනකොට අපි මෙතනින් ආයෙ මෙහෙට යන්නේ නැහැ. මෙහෙන් මෙහෙට ගියොත් ඒක වෙනම කතන්දරයක්. ඒක මම වෙනම කියන්නම්. දැන් මෙතනදී අපි print කරා if එක true වුණොත් මෙයා මෙතනට එනවා. එහෙම නොවුනොත් ආයෙමත් මෙයා read එක මෙතනට එනවා. මෙතනින් තමයි ආයෙ read කරන්නේ. එතකොට if නෙවෙයි නම් අපි use කරනවා else if කියලා. හැබැයි මේක තමයි අපි සාමාන්‍යයෙන් programming වල use කරන්නේ. if නොවේ නම් අපි else if. එහෙම නෙවෙයි නම් මෙයා. ඒක තමයි අපි else if කියලා කියන්නේ. ඒ වගේම අපිට else කියන condition එකක් තියෙනවා. else එක. මම මේ ටික කියලා දුන්නා. හරිද? එතකොට if එකේදී බලනවා මේක එහෙමද කියලා else if අපිට ඕන නම් තව ලියන්න පුළුවන්. else
if කියලා මෙයා නොවේ නම් මෙයාද මෙයා නොවේ නම් මෙයාද බලලා මේ ඉහත සියල්ලම නොවේ නම් මෙයා කියලා දෙනවා. MCQ වල ප්‍රශ්න තියෙන්නේ ABC උත්තරේ A හා B වෙන්න පුළුවන් A හා C වෙන්න පුළුවන් ඉහත කිසිවක් නොවේ. අන්න ඒ වගේ තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේකෙත් සිද්ධ වෙන්නේ. if එකයි else එක else if ඔක්කොම නෙවෙයි නම් else ක්‍රියාත්මක වෙනවා. චුට්ටක් ඉන්න. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Python වලදී else if කියලා keyword එකක් නැහැ. එතකොට මම මෙතන කියලා දුන්නේ. මම මෙතන කියලා දුන්නේ සාමාන්‍ය programming language එකකට තියෙන විදිහක්. එතකොට සාමාන්‍ය programming language එකදී else if තමයි ගන්නෙ. හැබැයි මේ වෙනුවට ඔයාලට තියෙන්නේ මේ else if කියන එකම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේක කෙටි කරලා Python use කරන්නේ elif කියන keyword එක. elif else if කියන එකම කෙටි කරලා. මේක Python වලදී හරිම සරලයි. හැබැයි වෙන programming language එකක් කරන කෙනෙක්ට ටිකක් අමාරු කරන්න පුළුවන්. හරි. කොහොම නමුත් else if තියෙනවා අපිට. එතකොට number එක විශාල නෙවෙයි නම් අපි බලනවා else if number එක කුඩාද 0 වලට වඩා. එහෙමනම් අපි මොකද්ද print කරන්න ඕනේ? ඒකෙත් අර වගේම indentation එකක් යවලා print කරනවා. අපිට ඕනේ මොකද්ද? negative value. මම neg කියලා විතරක් දාන්නම් මට කියන්න බැරි හින්දා. හරිනේ. එතකොට ඔන්න negative value එකකුත් අපි print කරා. right? හරි. ඊළඟට මේ ඉහත කිසිවක් නොවේ නම් ඔන්න else part එක වැඩ කරන්න ගන්නවා. ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියනකොටත් මෙහෙම තමයි ඔයාලට දැන් ඔයාලට ප්‍රෝග්‍රෑම් එක මේ එක්සෑම් එකේදී කොලයකන ලියන්නේ. ඒකෙදිත් අනිවාර්යයෙන් මේ වගේ ඉන්ඩෙන්ටේෂන් එකක් ලියාගන්න. අවනම් සාමාන්‍යයෙන් පැන්සලෙන් තමයි මේ වගේ ඉන්ඩෙන්ටේෂන් ටිකක් ලියාගන්නේ. ඒ කියන්නේ ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියන වෙලාවේදී පැන්සලක් අරන් යනවනේ කොහමද එක්සෑම් එකට. ඒ පැන්සලෙන් මෙන්න මෙහෙම දිගටම ඉර ගහලා දාන්න. ඒ කියන්නේ ඉර දෙකයිනේ ගොඩක් වෙලාට ඕනේ වෙන්නේ. මේක මේන් ඉර නම් ඒක කොමත් තියෙනවා පේපරේ. මේක දිගටම ගහන් යන්න. ඊට පස්සේ ඔයාලට ඕන නම් මකලා දාන්න පුළුවන් තැනින් තැන. එහෙම නැත්නම් ප්‍රශ්නකුත් නැහැ. මොකද ඒතකොට එක්සෑම් එක දාන්න ඔයා මේක දැනගෙන තමයි මේක ක්ලියර් තියෙන්නේ කියලා. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මොකද පෑනෙන් එළියන්නේ පැන්සලෙන් ලියන්නේ නැහනේ. ඒ හින්දා ඒක ප්‍රශ්නකුත් නෙමෙයි. right. ඊට පස්සේ else එකේදී මොකද සිද්ධ වෙන්නේ? else එකේදීත් අපි මෙහෙම දාලා මෙන්න මේ තුන අම්මෝ සමාන වෙන්න ඕන. හොඳේ. මෙන්න මේකට මෙයා සමාන වෙන්න ඕනේ. එකම ලයින් එකේ ඉන්නේ. print කරනවා අපි 0 කියලා. එතකොට අපිට වැලියු එක ගන්න පුළුවන්. හරි නේද? එතකොට ওই විදිහට තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ. දැන් අපි බලමු මේක IDE එකේ වැඩ කරන්නේ කොහොමද? මේකට කරන්න පුළුවන් modifications මොනවද? මේකේ තියෙන්න පුළුවන් errors මොනවද කියලා. මෙන්න මේවා අපි හැම වෙලාවෙම හිතන්න ඕන. ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා කියලා කියන්නේ ඔයාට මම මේක පෙන්නලා විතරක් නැවතුනොත් ඒක හරියන්නේ නැහැ. ඒ වගේම මම මෙතනින් නැවතුනත් මට ඉස්සරහට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ලියන්න බෑ. මට එක්සැම්පල්ස් දෙන්න පුළුවන් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. ඒ වගේ මට Python වල questions වල තියෙන ඒවා කරන්න පුළුවන්. හැබැයි මෙතනින් එහාට ස්ටඩි කරන එක, self study කරන එක, hand tracing කරන එක ඒක ඔයාගේ වැඩක්. මම කිව්වා hand tracing කියලා කියන්නේ ඔයා මේ විදිහට හැම වෙලාවෙම concept එක හිතන්න. if වුණොත් මේකට යනවා. ඔයා මේකට ඉන්පුට්ස් 5 10 15 ඍණ 2 0 ඔවගේ කිසි වැලියුස් ටිකක් දීලා බලනවා මේක යන්නේ මොන පාත් වලද කියලා. ඒක තමයි අපි hand tracing කියන්නේ. විශේෂයෙන් අපි loops යනකොට for loop එකක් යනකොට මෙයා මේ වගේ iteration එකක්. එහෙම නැත්නම් මේ වගේ එක වක්‍රයක් ගිහිල්ලා ආයෙමත් මෙතනින් ඉඳන් මෙහෙම ආයෙ උඩට එනවා මෙතනට. ඊට පස්සේ ආයෙ user එකෙන් input එකක් ගන්නවා. input එකක් අරන් ආයෙ මේ ටික බලනවා. ආයෙමත් මෙයා මෙතනින් යනවා. ආයෙමත් එනවා. මම ඔය flow charts අඳිනකොට පළවෙනි lesson එකේදී කියලා දුන්නා. එතකොට ඒ වගේ කරනකොට hand tracing method එකක් use කරලා program එක ලියන්න කලින් ඔයා මේක හොඳට ස්ටඩි කරන්න ඕනේ. එතකොට ඔයාටම errors කියන දේවල් තියෙනවා. වගේම ඔයාට program කරන්න පුළුවන් නම් කියන්නේ computer එකක් හරි laptop එකක් හරි තියෙනවා නම් ඒකෙන් අනිවාර්යෙන් IDE එක install කරන් මේ Python programming කරන්න. එතකොට ඔයාට තියෙනවා errors එන්නේ කොතනද කියලා. errors හැම වෙලාවෙම ඔයාට එන්න ඕනේ. errors එන්නේ නැත්නම් ප්‍රශ්නයක්. ඔයා errors ආවම තමයි ඉගෙන ගන්නේ. මේක එහෙම කරන්න බෑ. මේකට මේ solution එක මම ගන්න ඕනේ. මම මේ විදිහට කරන්න බලන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන්ම errors එන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. මම මේක කරාට ඔයාට කොහොමත්ම මදි. මම මෙතන ප්‍රශ්න 1000ක් කරත් වැඩක් නැහැ. ඔයා self study කරලා
ඔයා ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එරර්ස් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ එරර්ස් මොනවද කියලා අඳුරගන්නේ නැතුව. එහෙනම් ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියලා ඔයාගේ එරර්ස් ඔයා බලන්න ඕනේ. හොඳයි. අපි එහෙනම් Python ප්‍රෝග්‍රෑම් එක නවත්තපු තැනින් නම් අපි ආයෙමත් මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න කමු. හරි. හැබැයි ප්‍රෝග්‍රෑම් එක ලියනකොට අපි අර පස්සෙන් පස්සට ගියා වගේ මේකෙදි ඒ විදිහටම ගන්නෙ නැහැ. අපිට ලේසියෙන් ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. අර වගේ තේරුම් ගන්න වෙලාවෙදී අන්ඩර්ස්ටෑන්ඩින් වෙනුවෙන් ඔයා චුට්ටක් කට්ටක් කන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ප්‍රශ්නයක් අහුවොත් ප්‍රෝග්‍රෑම් ලියන්න පුළුවන්. රයිට්. මෙතනදී අපි සේව් කරගන්න ඕනේ යම්කිසි වැලියු එකක්. ඒ හින්දා අපි num කියලා ගන්නවා වේරියබල් එකක්. num සමානයි int. ඒක int වලට කාස්ට් කරන්න ඕනේ කියලා දන්නවා අපි දැන්. ඒ වගේම input function එකක් use කරලා අපි කියනවා enter a number කියලා. එතකොට මෙන්න මේක දෙනවා. මම මේක පොඩ්ඩක් රන් කරලා පෙන්නන්නම් ඔයාලට කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඔගෙන් Python මේ විදිහට අපි සේව් කරන 1.py කියලා එකක් තියෙනවා මම කමන්නේ. රයිට් අපි මම මෙතනදී user ගෙන් input එකක් අරගෙන තියෙනවා. ඒක num කියන variable එකට සේව් කරන් දැන් මම ඒක print කරන්න තමයි හදන්නේ. print කරනවා num කියන variable එක. අපි බලමු මේකේ output එක කොහොම වෙයිද කියලා. හරි දැන් මතර enter කරන්න පුළුවන් number එකක් ඔන්න මම 2 කියලා number දානවා. එතකොට number 2 එක මෙතන print වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම මොකද කරන්නේ මේ නම්බර් කියන වැලියු එකේ අපිට ඕනනම් ගුණිතයක් වගේ එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මම දෙන නම්බර් එක 2 නම් ඒක 2 ගුණ කිරීම 2 වෙනවා මෙතනදී. ඒ කියන්නේ අපිට print කියන ෆන්ක්ෂන් එක ඇතුළතදී අපිට යම්කිසි ගණිත කර්මයක් කරන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ වගේ එකක් output එකක් බැලුවොත් මෙතනදී 5 කියලා දෙනවා. ඒතකොට 5 2 10ක් වෙන්න ඕන. හරිනේ. එතකොට නම්බර් එක 10 කියලා අපිට මේක සරල දෙයක්. හරි දැන් අපි බලමු මම කිව්ව විදිහට මෙතන නම්බර් එක මම print කරනවා හැබැයි මම user ගේ මේ එන data type එක casting කරන්නේ නැහැ casting කරනවා කියන්නේ මෙන්න මෙතන මම integer වලට convert කරලා තියෙනවා මේක මම කියනවා user ගෙන් ගන්න input එක මොකක් වුණත් මේක integer එකක් විදිහට හරවන්න කියලා හැබැයි මම ඒක අයින් කරලා user ගෙන් input එකක් ගන්න අපි බලමු එතකොට program එක run වෙනවද කියලා හරි දැන් මම මෙතනදී number එකක් කියලා දෙනවා මම number එක දෙනවා number 4 කියලා හරි ප්‍රශ්නයක් නැතුව මෙතන අපිට number 4 ඇවිල්ලා තියෙනවා. හැබැයි පොඩි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු. හරි. එතකොට මම මේ num නම් කියන variable එක මෙහිම පහෙන් ගුණ කරලා ලිව්වොත් මෙතනදී සිද්ධ වෙන්නේ මොකක්ද? අපි බලමු ඒකේ output එක. හරි. දැන් මම number එක දාන 1 කියලා දාන්නම්. එතකොට එකේව පහක් අපිට මෙතන print වෙනවා. ඇයි අපිට එක්වරක් 5 5යි කියලා මෙතනදී ආවේ නැත්තේ? හරි. මේකට හේතුව තමයි මෙයා මෙතනදී ඉන්පුට් කියලා ඔයාලට දුන්නාම ඔයා මෙතනදී කාස්ට් මොනවාක්වත් කළා නැත්නම් මෙයා මේක දකින්නේ මේක string value එකක් විදිහට ගන්නවා කියලා. කියන්නේ by default Python ඔයාට Python වලට ඔයා මොනවාක්වත් කිව්වේ නැත්නම් මෙයා මේක දකින්නේ string value එකක් විදිහට. හරියට මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ වගේ දෙයක් තමයි ඒක ඇතුලේ ඇත්තටම කිව්වොත් තියෙන්නේ. එතනදී අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකක්ද ඒ? අපි දන්නවා Python වලට පුළුවන් ඕනම වැලියු එකක් ස්ටෝර් කරගන්න. ඒ කියන්නේ string එකක්, integer එකක්, float එකක් ඕනම දෙයක් ස්ටෝර් කරන්න මෙයාට හැකියාව තියෙනවා. එතකොට අපි print එකේදී අපිට input ගන්නකොට user ගෙන් අපි user ගෙන් input ගන්න අවස්ථාවේදී අපිට ඒක cast කරන්න ඕනෙම නැහැ. අපිට input කියලා මේ function එක ඇතුලේ යම්කිසි prompt එකක් දීලා user ගෙන් input ගන්න හැකියාව තියෙනවා. නමුත් මේ ගන්න මෙයා by default. ඒ කියන්නේ අපි default කරන දේවල් සහ default නොවන දේවල් තියෙනවා. දැන් අපේ ගෙදරට අපි ආගන්තුකයෙක් ආවම මොකද කරන්නේ? අපි සාමාන්‍යයෙන් ආගන්තුක සත්කාර කරනවා. මොකක් හරි අපි බිස්කට් එකක් දෙනවා, ප්ලේන් ටිකක් දෙනවා. ඒ තමයි අපි by default වැඩේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ වැඩේ. හැබැයි එකපාරට ඔන්න ගෙදරට මිනිස්සෙක් කෙනා අපි උට කැමතිත් නෑ. ඌ අපෝ ආවදමු කියලා අපි බයින උට. එතකොට අපි මොකද කරන්නේ? අපි by default වැඩේ කරනවා. මුට අර වගේම බිස්කට් එකයි ප්ලේන් ටිකයි දීලා එහෙම හදලා කරනවද? නෑ මුට මොකක් හරි ලුණු ටිකක් දාලා ප්ලේන් ටික දෙනවා. මොකක් හරි වෙනස්කමක් කරනවනේ යම් කිසි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් වලදීත් කරන්නේ අපි. by default එයාට මුකුත් කිව්වේ නැත්තම් මෙයා සාමාන්‍ය අමුත්‍යක් විදිහට දැක්කොත් ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් නම් අපි උට සාමාන්‍ය විදිහට සලකනවා. හැබැයි මූව වෙනස් විදිහ කෙනෙක් නම් අපිට මේ by default විදිහට යන්න බෑ. මේ by default මෙයා මේක දකින්නේ string value එකක් විදිහට. string එකක්. string එකක් කියලා කියන්නේ characters.
ස්ට්‍රිං කියලා කියන්නේ characters. ඒ වගේම int and float ඒව ඇවිල්ලා numerical අංකිත අංකමය කියන අර්ථය numerical. එතකොට අපිට මොකද කරන්න වෙන්නේ? මෙයාව ස්ට්‍රිං එකක්නේ අපි print කරනවා. මේක අපි ගත්තොත් num නම් ගුණ කිරීම 3 කියලා අපි ගමුකෝ. එතකොට මොකද වෙන්නේ? මේ වැලියු එක 3 පාරක් මෙයා print කරනවා. ඒ කියන්නේ මේ නම්බර් එක අපි දැන් මේ අපි තුමු 5 නම් මෙයා 5යි 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 කියලා දානවා. මම මෙතන දැන් මේ G අකුර නම් මෙයා මෙතනදී G G G කියලා print කරනවා. මෙයාට මම දුන්නේ 0.5යි නම් මෙයා 0.5යි sorry 5.0යි 5.0යි ඕ විදිහට සේව් කරගන්නවා. හැබැයි මේ කිසිම එකක් අපිට මෙතනින් එහාටවත් මෙතනදිවත් කැල්කියුලේෂන්ස් වලට භාජනය කරන්න බෑ. මේ කරන්නේ මේකේ මෙයා ඩුප්ලිකේට්ස් හදන එක විතරයි. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපිට මේක ඉදිරියේදී කැල්කියුලේෂන් වලට ලබා ගන්න අවශ්‍ය නම් අපිට මොකද කරන්න පුළුවන්? එක්කෝ මෙයාව කෙලින්ම කාස්ට් කරනවා ඉන්ටිජර් වලට. මට මේක ඉන්ටිජර් එකක් කරලම අරන් දීපන් නම්බර් එකට සේව් කරපන් කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක මේ විදිහට නැතුව මේ බ්‍රැකට්ස් අපි දාන්නේ නැතුව අපි නෝමල් ගන්නවා. දෙන විදිහකට දීපන්කෝ කියලා මෙන්න මෙතනදී අපි අරගන්නවා. ඒ අරගෙන මම මෙතනදී new number කියලා දාන්නම්කෝ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒකට කමන්න new number කියලා දාන්නම්කෝ. new number එක වෙනවා මේ user ගෙන් ගත්ත number එක මම change කරනවා integer වලට. එතකොට මේ number එක අපිට calculation වලට භාජනය කරන්න බැහැ. නමුත් මෙතන තියෙන එක අපිට calculation වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ new number එක අපි හිතුවොත් ඒක new number එකත් 5මයි කියලා. ඒ 5 ගුණ කරොත් අපි දෙකෙන් හරි තුනෙන් හරි කියමු. තුනෙන් කියනකො දැන් කලින් example එකේ වගේ අපිට උත්තරේ හම්බ වෙනවා 15. හැබැයි එහෙම නැත්තම් මතක තියාගන්න අර ගෙදරට එන අමුත්ත වගේ මෙයා මේකට සලකන්නේ string එකක් විදිහට. මෙයා by default සාමාන්‍යයෙන් මෙයා සලකන්නේ මෙයාව string value එකක් විදිහට. එතකොට මේ වගේ දේවල් මං ඔයාට කියලා දෙන්න ඕනද? ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන යනකොට ඔයාටම තේරෙනවා මොකක්ද මෙයාගේ හැසිරීම කියලා. ඒවා ගොඩක් වෙලාවට ක්ලාස් වලවත් ඔයාලට කියලා දෙන්නේ නැහැ. හැබැයි ඒක ගුරුවරුන්ගේ වැරද්දකුත් නෙවෙයි. මොකද ඒක ඔයාම ස්ටඩි කරලා තමයි තේරුම් ගන්න ඕනේ. ඒගොල්ලොත් ස්ටඩි කරපු වෙලාවක හරි හම්බුනොත් මේ වගේ දෙයක් ඔයාලට කියලා දෙවි. හැබැයි එහෙම නැහැ කියලා මේකට බනින්න බෑ. මොකද මේ වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා හැම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකම. එතකොට මේවා එකින් එකට වෙනස් මේ වගේ ගොඩක් කන්සෙප්ට් තියෙනවා. එතකොට මේ හැම එකම ඔයාලට පොයින්ට් අවුට් කරලා කියලා දෙන්න අමාරුයි. ඒ හින්දා ඔයාට හොඳම වැඩේ තමයි කවුරු ඔයාට ඉගැන්නුවත් නැතත් ඔයා සෙල්ෆ් ස්ටඩි කරන්න ඕනේ. රයිට් අපි තුඩකට යමු. හරි. එතකොට ඒ විදිහ තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. එතකොට දැන් මම මේක එකතු කිරීමක් කරොත් නම්බර් එකක්. දැන් මම හොන්න මතක තියාගන්න මේක ස්ට්‍රින්ග් එකක්. හරිද? මම ඔයාලට කමෙන්ට්ස් ගැන කියලා දුන්නානේ. මෙන්න මේක මම දානවා getting user input as a string. හරිනේ. එතකොට මේක print වෙන්නේ නැහැ. ඔයාලට එතන එකක් බලා ගන්න පුළුවන් කමෙන්ට් එකක් print වෙන්නේ නැහැ. right? එතකොට මම ඕන හදන string value එකකට. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙතන මම දුන්නොත් තරින්ද කියලා. තරින්ද කියන එකට මම එකතු කරන්න හදනවා 10 කියන ඉලක්කය. මෙන්න මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියලා තමයි අපි ඔන්න බලන්නේ. හරි enter කරන්න කියනවා number එක. දැන් number එකක් මම මෙතනදී edit කරලා පෙන්නන්නම්. දැන් 10 කියලා පෙන්නනවා. 10ට 10 එකතු කරලා තමයි පෙන්නන්නේ. හැබැයි මෙතනදී මේ වැඩේ කරන්න බෑ. can only concatenate string only not integers. right. මොකද්ද මේ කියන්නේ? concatenate කියලා කියන්නේ මොකද්ද? අපි concat කියලා කියනවා. concatenate කියන්නේ
එකතු කර ලිවීම concatenate එකතු කරලා ලියනවා. ඒ කියන්නේ යම් කිසි අගයකට ලං කරලා ලියන එක තමයි concatenate කියලා කියන්නේ. අපි හිතුවොත් පැට් කියලා වර්ඩ් එකක් දෙනවා, මෑන් කියලා වර්ඩ් එකක් දෙනවා. අපිට ওই දෙකම එකතු කරලා ලියන්න පුළුවන් බැට්මෑන් කියලා. නේ? බැට්මෑන් කියලා ලියන්න පුළුවන්. එතකොට මේ වගේ එකක් තමයි අපි concatenate කරපු වර්ඩ් එකක් කියලා කියන්නේ. හැබැයි අපිට පුළුවන්ද දැන් අපි මෙතනදී print කරේ මොකද්ද බලන්නකෝ. print කරේ num කියලා එකක්. හැබැයි මේ num එක නම්බර් එකක්ද? නෑ. මම නම්බර් එක 10 කියලා දුන්නත් මෙයා මේ විදිහේ 10ක් මිසක් මේ විදිහේ 10ක් නෙවෙයි. හොඳට බලන්න. මෙයා numerical 10ක්. ඒ කියන්නේ නම්බර් එක 10ක්. මෙයාව අපිට එකතු කිරීමට වැඩ ගන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී නම්බර් කියලා දුන්නේ by default ගන්න value එක. ඒ කියන්නේ by default මෙයා අපි user ගෙන් input එක ගත්තේ integer විදිහට නෙවෙයි. string value එකක් විදිහට. ඒ කියන්නේ මෙයාව මේ විදිහට තමයි මෙයාගේ num කියන variable එක ඇතුලේ store වෙලා තියෙන. මම ඔයාලට මෙහෙම පෙන්නන්නම්. ලේසි වෙන්න. ඔන්න ඕක තමයි save වෙලා තියෙන value එක. right? එතකොට මම මේකට එකතු කරන්න හදනවා 10. මේ 10 ඇවිල්ලා මෙන්න මේ જાතිය 10ක්. මේක ඇවිල්ලා මේ જાතිය 10ක්. දැන් අපිට මේ දෙක එකතු කරන්න පුළුවන්. හරියට නිකන් මේක ඇවිල්ලා ජලය water. මේක ඇවිල්ලා oil. මේක දැන් අපිට දෙකම පේන්නේ මොකද්ද? fluid එකක්. අපිට දෙකම පේන්නේ දියරමය දෙයක් කියලා. අපි දන්නවා oil වල පාටක් තියෙනවා. කහ පාටක් තියෙන එක හරි. හැබැයි අපි හිතමුකෝ මේකත් සුදු අපි හිතමු සුදු oil කියලා. එතකොට මේකේ තියෙන oil වලත් යම්කිසි පාටක් නැහැ. අන්න මේකත් නිකන් ද්‍රවයක් වගේ. මේකත් නිල් පාටක් නැහැ. වතුර කියන්නේ තවරණයි. ඔන්න මොකක් හරි තියෙනවා fluid එක. ඒතකොට අපි මේ fluid දෙකම අපිට බැලුවහම පේන්නේ එක වගේ. හැබැයි මේ දෙනා මික්ස් කරන්න පුළුවන්ද? concatenate කරන්න පුළුවන්ද? අපිට එකතු කරන්න පුළුවන්ද මේ දෙක? කරන්න බෑ. එතකොට මෙයා string values එකක්. මේ string එකත් එක්ක අපිට කවදාවත් numerical value එකක්. ඒ කියන්නේ මෙයා int වෙන්න පුළුවන්, float වෙන්න පුළුවන්. අපිට එකතු කරන්න බෑ. හැබැයි මෙයා string එකක්, මෙයත් string එකක්. මේ දෙක එකතු කරන්න පුළුවන්. හරියට ජලයට ජලය එකතු කරනවා වගේ. oil වලට oil එකතු කරනවා වගේ. issue එකක් නැහැ. මේක අපි හිතමු ජලයට ජලය එකතු කරනවා කියලා. දැන් අපිට 10ට 10 එකතු කරන්න පුළුවන්. හරියට oil වලට oil එකතු කරනවා වගේ. ප්‍රශ්නයක් නෑ. සහ type දෙකයිනේ තියෙන්නේ. ප්‍රධාන type තියෙන දෙකයි. string and numerical. ඒ කියන්නේ characters and numerical ඒවා. වචන අක්ෂර සහ අංක. අක්ෂර සහ අංක. ওই දෙකනේ තියෙන්නේ. එතකොට අපිට අංක අංක අතර වෙනස්කම් කරන්න පුළුවන්. මේ data type දෙකක් වුණා. හරියට නිකන් අපි ගත්තොත් මේ වගේ නිකන් මේක නිකන් වතුර. නිකන් normal වතුර. හරි අපි හිතමු මේක නිකන් water. මේක tea. තේ හදපු වතුර. මේ දෙක අපිට එකතු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑනේ. මොකද එකම විදිහනේ මෙයා. ඒ හින්දා එකතු කරන්න පුළුවන්. මේ වගේ තමයි int සහ float කියන්නේ. හරිම සරලයිනේ මේක. numbers දෙකක් අපිට එක int ද float ද කියලා වැදගත් නෑ. අපිට එකතු කරන්න පුළුවන්. හැබැයි string එකකුයි integer එකකුයි. ඒ කියන්නේ character එකකුයි numerical value එකකුයි අපිට එකතු කරන්න බෑ. ඔක තමයි සරල දේ. මේක concept එක හොඳට ඔලුවට ගන්න. මේ concept ඔයාලට සෑහෙන වැදගත් වෙනවා program එකේ ඉස්සරහට යනකොට. මම කියන්න බෑ කොහෙද වැදගත් වෙන්නේ කියලා. හැබැයි ඔයාලට program එකේ යම්කිසි errors ආවම bugs ආවම ඔයාලට තේරෙයි කොහොමද කියලා. දැන් හිතන්න නිකමට ඔයා මොකක් හරි program එකක් ගන්න ඒකේ number කියලා දාලා මෙන්න මෙහෙම double quotes නිකමට වැරදිලා වැටෙනවා. දැන් ඔයාලට මොකද වෙන්නේ? error එකක් එනවා. මොකද calculation කරගන්න බෑ. ඉතින් දසාතේ හොයනවා කොහෙද error එක තියෙන්නේ කියලා. හොයන්නේ කොහොමද? ටක් ගාලා මේවා දැනගෙන ඉන්න ඕනේ ඔයා. මෙතන මෙතන double quotes ඇවිල්ලා මගේ වැරදිලා. එතකොට ඒ වගේව දැනන් ඉන්න ඕනේ. එන්න එකටයි මේවා කියලා දෙන්නේ. මේවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඔයාට මේවා සමහරලාට යූස් වෙන්නේ නැහැ. කෙලින්ම ප්‍රශ්නය අහන්නේ නැහැ ඔයාට Python ප්‍රෝග්‍රෑම් එකේ මේව ඕනේ කියලා. හැබැයි ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියනකොට මේ දේවල් අනිවාර්යෙන්ම දැනන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ලියන්න බෑ ප්‍රෝග්‍රෑම්.
මං හිතනවා මේ කන්සෙප්ට් එක ඔයාලට තේරෙන්නේ ඇති කියලා. එතකොට ඔයාලට මම මේ කියන වචන හුරු වෙනවා සහ ඔයාට ඒකේ සරල අර්ථය තේරෙනවා. හරි දැන් බලන්න මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මෙතන මම කරන්නේ සරලවම ඉන්ටිජර් එකකට මෙතන ප්‍රෝග්‍රෑම් එක මෙහෙම ලියුව ගමන් එයා ඉන්ටිජර් වැලියු එක කියලා තමයි ගන්න. ඒ ඉන්ටිජර් වැලියු එක එකතු කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ? සෝරි ඒක නෙමෙයි. හරි මෙතෙන් එන්ටර් කරන්න කියන නම්බර් එක මම ගන්නවා 10 නෑ දෙක ගන්නම්. එතකොට 2යි 10යි එන්න ඕනේ අපිට 12 කියලා. හරිනේ. 12 කියන ආන්සර් එක ලැබෙනවා. සරලයි. එතකොට මම 10.0 කියලා දෙමු. එතකොට එනවා 12.0 කියලා. මොකද මෙයාව ගන්නේ දශම ස්ථානයකින්ම තමා මෙයාව දෙන්නේ. එතකොට මම ඉන්ටර් කරනවා තව නම්බර් එකක් විශේෂයෙන්. ඔන්න බලන්න මෙතනදි සිද්ධ වෙන දේ මම ඉන්ටර් කරනවා දැන් මෙතන ඉන්ටිජර් කරන්න කියලානේ තියෙන්නේ. මම මෙතන දෙනවා 5.0. ඌ මේක ඉන්ටිජර් කරගන්න. බෑ. Invalid literal for int with base 10 5.0. මෙයා මෙතනදි කියනවා. මෙයා මේකෙදි කියනවා 5.0 කියලා කියන්නේ බේස් එකට එන්න වෙන වැලියු එකක් නෙවෙයි කියලා. මොකද අපිට දශම ස්ථාන හිතු මතයට අයින් කරන්න බෑනේ. එක්ක අපි මේක වටේලා ඉන්ටිජර් වැලියු එකක් කරන්න ඕනේ. එහෙම නැතුව අපිට හිතන විදිහට මේ දශම ස්ථාන මේ දශම බිඳුව අපිට නිකන් අයින් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ දශම බිඳුව නැතුව මෙතන දශම හරි අපි හිතමුකෝ දැන් මෙතනදී දශම නැතුව මෙහෙම නැතුව මේ කමෙන්ට් එක බලන්න මම මෙතනදී 2.5 දුන්න කියලා. දැන් මේක වට යන්නේ නැතුව මෙයාට ඉබේම පුළුවන් ද මෙහෙම මේ 2 කියලා අරගන්න. එතකොට මේ වැලියු එක්කෝ. එතකොට යකෝ ප්‍රෝග්‍රෑම් එක වැරදිනේ මූ අරන් තියෙනවා. ඒ හින්දා ප්‍රෝග්‍රෑම් එකේ මේ වගේ වැඩ කරන්න දෙන්නේ නැහැ ඔයාට. හැබැයි නිකමට හිතන්න මෙතන ෆ්ලෝට් තිබ්බ කියලා. එතකොට ෆ්ලෝට් තිබ්බොත් ඔයාට 2.5 ගන්න දෙනවා. ඒ වගේම ඔයා 2 කියලා තිබ්බත් මෙයා මේක 2.0 2 කියලා තිබ්බත් මෙයා මේක දන්නවා 2.0 කියලා. අපිට දශම ස්ථානයක් එකතු කරන්න පුළුවන්. නැති දශම ස්ථානයක් අලුතෙන් හදන්න පුළුවන්. හැබැයි නැති තියෙන දශම ස්ථානයක් එයාට ඕන විදිහට අයින් කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. හරි දැන් අපි මේක දුවලා බලමු. දැන් අපි මෙතනදී ෆ්ලෝට් වැලියු එකක් තමයි දෙන්න හදන්නේ. ෆ්ලෝට් එකක් දුන්නොත් මොකද වෙන්නේ බලමු. ඉන්ට් එකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා බලමු. හරි දැන් ෆ්ලෝට් එකක් නේ අපි දෙන්න ඕනේ. ඔන්න මම දෙනවා 4.0 කියලා. හරිනේ 14.0 වෙනවා ඉෂුව එකක් නැහැ. අපි මේක ආයෙ රන් කරමුකෝ. ඔන්න මම මේ ලයිද දෙනවා 4 කියලා විතරක්. දැන් මේ මම දෙන්නේ ඉන්ටිජර් වැලියු එකක්. දැන් මම මෙතන ප්‍රෝග්‍රෑම් එකේදී මම මෙතන කියනවා මේ දෙන වැලියු එක මොකක් වුණත් මට කමන්නේ මේක ෆ්ලෝට් වලට හරවපන් කියලා. ඔන්න දැන් මෙයා ඒත් 17.0 දෙන ප්‍රශ්නයක් නෑ. මොකද මම මෙතනදී කියලා තියෙන්නේ ෆ්ලෝට් වලට හරවන්න කියලා. හරි මම හිතනවා මෙතන කන්සෙප්ට් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. හොඳයි අපි ඒ හින්දා ප්‍රෝග්‍රෑම් එකේ if else conditions වලට ගිහිල්ලා මේකේ ඇඩ්වාන්ස් තැනට චුට්ටක් යමු. හරි. මෙතන ප්‍රෝග්‍රෑම් එක හරිම චූටි. හැබැයි මේක ඇතුලේ කන්සෙප්ට් කියනවා සෑහෙන. ඒ හින්දා මේව නෝට් ඩවුන් කරගන්න පොතක් ලියනවා නම් ඒක ලියා ගන්න. මේ කියන හැම කන්සෙප්ට් එකම ගොඩක් වැදගත්. හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ if condition එක පාවිච්චි කරන්න. sorry. හරි. user ගේ number එක ගත්තා. දැන් අපිට if condition එක පාවිච්චි කරන්න පුළුවන්. if අන්න දැන් ඔයාලට පේනවා මෙතන if කියලා ගහපු ගමන් family part වෙනවා. එතකොට keywords family part වෙනොත් තියෙනවා. මෙතනින් ඔයා කොමත් ෆ්ලෝට් ගත්තත් ප්‍රශ්නයක් නැහැ, ඉන්ටිජර් ගත්තත් ඉෂුව එකක් නැහැ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී ෆ්ලෝට්ම තියන්නම් අවුලක් නැති හින්දා. මම මේක දැනට අයින් කරගන්නම්. if නම් අනිවාර්යෙන් මේ බ්‍රැකට්ස් තියෙන්න ඕනේ. ඒ වගේම num විශාලද බලනවා 0 වලට වඩා. එහෙනම් කොලන් එකක් තියලා ඔන්න බලනවාට මම මේ බ්‍රැක් ඔන්න මං යනවා. මේක කඩපු ගමන් ඔයාලට පේනවා මේ ඉන්ඩෙන්ටේෂන් එකක්. ටැබ් ස්පේස් එකක් අතෑරලා තමයි මෙයා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. මම ඔක බැක් කරලා ඔන්න මම මෙතන ටැබ් එකක් ගන්නවා. හරිද? ඔන්න ටැබ් ස්පේස් එකක් මම ඔබනවා. ඔයාලට පේනවා ඇති අන්න එතනටම මෙයා ආයෙමත් ආවා. රයිට්? මේ මෙතනමයි එයා හරියටම ඉන්නේ. ඒ හින්දා ඔයාලට තේරෙනවා ටැබ් ස්පේස් එකක් තිබ්බනම් මෙතන හරි කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ මේක මෙහෙම කැඩුවා නම් හරි. ඔයාලට ඒක වැදගත් වෙන්නේ නෑ. ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියද්දි මේ කෝඩ් කරද්දි විතරයි මේක ඕන වෙන්නේ. නමුත් ඔයා එක්සෑම් එකේදී යම්කිසි ස්පේස් එකක් කරලා අනිවාර්යෙන් කරන්න. ඒක අනිවාර්යෙන් තියෙනවා නැත්නම් ලකුණු නැහැ ඔයාලට. හරි if මේක කොහොමනම් අපි print කරනවා මොකද්ද print කරන්නේ positive කියන value එක
positive හරිද positive කියලා ඉවර කරනවා if හරිද මම මේකම කොපි කරන් ඔයාලට else if එක පෙන්නන්නම් ලේසියි හින්දා දැන් මෙතනින් මම print කරොත් මොකද වෙන්නේ මම මෙහෙම print කරොත් මොකද වෙන්නේ එතකොට වෙන්නේ මෙයා මේ if එක බලලා ඒක ඇතුලේ බලනවා මෙන්න මේ if එක ඕකේද කියලා ඒ කියන්නේ මෙතන මෙහෙම වැරදි මෙන්න මෙහෙම අරින්න ඕනේ එතකොට මොකද වෙන්නේ මේ if එක true නම් මෙයා මේක ඇතුළට යනවා එහෙමයි සිද්ධ වෙන්නේ මේක true වුණාම මෙන්න මේක ඇතුළට යනවා හැබැයි එහෙම වුණ නැත්නම් මෙයා මෙතනින් නවතිනවා හරිද ඒතර අපි මෙයාට කියනවා nested loops කියලා nesting loop නේ මෙයා nested condition අපි nesting කරනවා කියලා කියනවා ඔයාලට මේක සිංහල වර්ඩ් එක තියෙනවා මට මතක නෑ මම පස්සේ කියන්නම් මේකට වර්ඩ් එකක් තියෙනවා සිංහලෙන් ඔයාලට තොර කොහොමත් මේ වගේ වර්ඩ්ස් ගැන කිසිම ඔයාලට ඩවුට් එකක් තියාගන්න එපා අනිවාර්යෙන් මේ වගේ වර්ඩ්ස් අනිවාර්යෙන්ම ඉංග්‍රීසි ටර්ම් එකෙන් වරහන් ඇතුලේ දෙනවාමයි ඒ හින්දා මේ ඉංග්‍රීසි වචන වලට වඩා හුනුනා කියලා දැන් වෙද්දි ප්‍රශ්නයක් නැහැ ඉතර වගේ සිංහලෙන්ම දෙන්නේ නැහැ යාලා හරි කොහොම නමුත් දැන් අපි මෙතනින් කරන්න ඕනේ else if එකක් ගන්න එක else if නෙවෙයි මේකෙදී ඒ ඔන්න බලන්න else කියලා දුන්නොත් කීවර්ඩ් එකක් තියෙනවා if කියලා else කියලා එකක් තියෙනවා හැබැයි if කියන එක මෙයා ගන්න දෙවිදියකට මේ else කියන එකක් if විදියට එකක් ඒතර අපි else if කියලා ගහවොත් එහෙම මේකකුත් නැහැ ඔයාට මෙතනම් බලන්න පුළුවන් මම කැපිටල් වලින් if කියලා එකක් ගහනවා අන්න එයත් කීවර්ඩ් එකක් නෙවෙයි මෙයා කීවර්ඩ් එකක් නෙවෙයි හැබැයි මෙයා අන්න කීවර්ඩ් එකක් දැන් ඔයාලට තේරෙන්නේ නැති case sensitivity එහෙම නැත්නම් අපි යොදන කැපිටල් හෝ සිම්පල් වීම මත මේක වේරියබල් එකක්ද එහෙම නැත්නම් කීවර්ඩ් එකක්ද කියන දේවල් වෙනස් වෙනවා right එතකොට මෙතන දැන් මම ගහන්න ඕනේ else if කියලා if අපි ආයමත් කන්ඩිෂන් එකක් දානවා num කුඩාද බලනවා බිඳුවට වඩා එහෙමනම් මම print කරනවා නෙගටිව් කියලා නෙගටිව් නේ නෙගටිව් මම දන්නේ නැහැ ස්පෙලිං මට මතක නැහැ නෙගටිව් anyway මේකෙන් අපිට else වලට යන්න පුළුවන් else එකත් එහෙමයි මෙතනින් අපිට පුළුවන් print කරන්න print 0 sorry 0 right එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක ඔන්න done ඔන්න අපිට රන් කරලා බලන්න පුළුවන් දැන් අපි නම්බර් එකක් දෙනවා දැන් මෙතනදී ඔන්න නම්බර් එක විතරයි අපි දාන්නේ දෙක පොසිටිව් නම්බර් එකක් හරිනේ දෙක කියලා කියන්නේ පොසිටිව් නම්බර් එකක් දැන් අපි ටෙස්ට් කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවද හරියටම කියලා දැන් අපි දෙනවා ඍණ වැලියු එකක් ඒ කියන්නේ මයිනස් වැලියු එකක් දෙනවා ඍණ දෙක නෙගටිව් නේ හරි ප්‍රශ්නයක් නැහැ නෙගටිව් වෙන්න ඕනේ ඒක නෙගටිව් වෙනවා ඒක ඉෂුව එකක් නැහැ ඊළඟට 0 එකක් දීලා බලන්න ඕනේ මෙයා 0 ද කියලා 0 දෙනවා හරි ඔන්න අපිට 0 කියලා එතකොට අපිට දැන් තේරෙනවා මේක අදාළ ෆ්ලෝ එකේ ගලාගෙන යනවා හරි මෙතන මම මේක අයින් කරනවා sorry මම මේක අයින් කරනවා හරිද දැන් මම මේක අයින් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා එන්ටර් කරනවා නම්බර් එකක් ඔන්න 3 කියලා දැන් 3 කියන්නේ පොසිටිව් වැලියු එකක් එතකොටත් පොසිටිව් කියලා අපිට ලැබෙනවා එතකොට Python වලදී මේ බ්‍රැකට්ස් අත්‍යවශ්‍යද හරිද එතන යම් කිසි ප්‍රශ්නයක් එනවනේ Python කියලා කියන්නේ ඇත්තටම ඊසිම ලැන්ග්වේජ් එකක් එතකොට මේ ලැන්ග්වේජ් එකේදී ඔයාලට ගොඩක් සරලවම තමයි දේවල් කරන්න තියෙන්නේ ඔයාලට වැඩි කම්ප්ලෙක්ස් කරගන්න ඕනේ කම්පලෙක්ස් සොෆ්ටයාස් මේකෙන් ඩිවලප් කරන්නේ අඩුවෙන් ගොඩක්ම අඩුවේ මේකේ කම්පලෙක්සිටිය එක ගොඩක් යන්නේ ඒ අයි වගේ ඩිවලප්මන්ට් වලදී ගොඩක් වෙලාට Python යූස් කරනවා සහ අපි ආඩියනෝ කතා කරන ඉස්සරහට ඒ වගේදී අපි Python යූස් කරනවා හැබැයි ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑමින් වලදී අපි ගන්න Java හෝ C C# විශේෂයෙන් Windows වගේ හදනවා නම් C කියන්නේ Windows operating system එකේ තියෙන ඒ වගේ හදනවා නම් එතකොට අපි C# වගේ යූස් කරනවා languages අපි කවදාවත් මේ වගේ language එකක් යූස් කරන්නේ නැහැ හැබැයි මේ language එක හරියම පහසු හින්දාම ඔයාට if එකත් එක්ක පුළුවන් බ්‍රැකට්ස් දාලා හෝ
බ්‍රැකට්ස් නැතුව empty space එකේදී මේ දෙකේදීම මේ දෙකම Python වලදී හරි. හැබැයි මේක good practice එකක්. ඒ කියන්නේ යම් හොඳක් තියෙනවා යා මේ වගේ වරහන් දානකොට. එතකොට ඔයාට පැහැදිලි මේක වුණොත් තමයි මේක වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ බ්‍රැකට් එක ඇතුලේ තියෙන කන්ඩිෂන් එකම මේක ඇතුලේ තියෙන යම් තර්කයම නිර්වද්‍ය වුණොත් විතරයි මෙයා මේකෙන් ඇතුළට එන්නේ. ඒක තමයි concept එක. එතකොට අපි සමහර වෙලාවට තියෙනවා if අපි කන්ඩිෂන් එකේදී බලන්නේ එක දෙයක් විතරක් නෙවෙයි. අපි බලනවා මේක සහ මේක සහ මේක මේ සියල්ලම true වේ නම් පමණක් මේ ක්‍රියාන්විතය සිද්ධ කරන්න කියලා යම්කිසි කමාන්ඩ් දෙනවා. එහෙම නැත්නම් මේ ඇන්ඩ් එක හරිද ඔයා ලොජිකලි දන්නවනේ ඇන්ඩ් කියන එක අපි ඕගේට් වල මේ සහ කියන එකම තමයි මහ දෙයක් නෙවෙයි. අපි ඕගේට් එක තියෙනවා. එතකොට ඕවලත් මේ වැඩේ අපි සිද්ධ කරනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී අපිට බ්‍රැකට්ස් පාවිච්චි කරන එක ගොඩක්ම පහසුයි. අපිට ඇස් වලට හොඳට පේනවා. හැබැයි ඔයාලට මෙහෙම බ්‍රැකට්ස් නැතුව දුන්නා කියලා මේක වැරදි නැහැ. හොඳට මතක තියාගන්න. දැන් MCQ එකදී වගේ ආවොත් මෙහෙම ලිව්වා කියලා වැරද්දක් නැහැ. මෙහෙම දීලා තිබ්බොත් වැරද්දක් නැහැ. මොකද හිතන්නකෝ ක්වෙස්චන් එක ඔයාලට එක එක වෙනවා. සමහර වෙලාවට ඔයා දකිනවා බ්‍රැකට් මේකේ බ්‍රැකට් නැහැ කියලා හිතලා ඒක වැරදි උත්තරය කියලා තෝරන්න එපා. බ්‍රැකට් අනිවාර්ය නැහැ Python වලදී විතරක්. හැබැයි දාන එක ඔයා හොඳයි. good practice එකක් ඒක. හරි. එතකොට අපිට මේ විදිහටත් පුළුවන් මේ වැඩේ කරන්න. එතකොට අපි නිකමට බලමු මෙතන මං කිව්වා ඔයාලට මට මේක ඕනේ. දැන් මේ අපි එන නම්බර් එකත් එක්කම මට මේක කියන්න ඕනේ. ඒ කියන්නේ නිකන් හරියට මේ විදිහට. හරිද? නම්බර් මේ ෆෝමැට් එක තමයි මට නම්බර් හිස් තැනක්. ඒ කියන්නේ මෙතනට වැටෙනවා අපේ අදාළ නම්බර් එක. නම්බර් x කියලා හිතමුකෝ. නම්බර් x is positive. හරි. එතකොට අපිට මේ ෆෝමැට් එක අවශ්‍ය කරනවා නම් අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට තමයි Python වලදී අපිට ලියන්න වෙන්නේ. මෙතන ස්පේස් එක වෙනකොට අපිට පුළුවන් මේ බ්‍රැකට්ස් යූස් කරන්න. කර්ලි බ්‍රැකට් එහෙම නැත්නම් කර්ලි බ්‍රේසස් කියලා කියනවා. එතකොට මේ කර්ලි බ්‍රේසස් ඇතුලේ අපිට variable name එක ලියන්න පුළුවන්. එතකොට මේ නම් කියන එක මෙතනට ආදේශ වෙලා ඒ value එක තමයි print වෙන්නේ. අපි බැලුවොත් හරි. හැබැයි මේක මේ විදිහට print වෙන්නේ නැහැ. මොකද පොඩි දෙයක් තියෙනවා. Python වලදී අපි මෙතනින් මේක f කියලා ගන්නවා. මෙතන මේ f කියලා කියන value එක අපි මේ විදිහට තමයි දාන්නේ. එතකොට මේක ඇවිල්ලා වෙනස්ම characteristic එකක්. ඒ කියන්නේ වෙනමම ලක්ෂණයක් Python වල තියෙන. ඒක ගැන ඔයාලට වැඩි අවශ්‍යතාවයක් නැහැ. මම ඒ හින්දා ඒක explain කරන්න ටිකක් දිග කතන්දරයක්. එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන් number is positive කියලා. හැබැයි ඔයාලගේ ගුරුවත් පොතේවත් මම මෙන්න මේ keywords දෙක දැකලා නැහැ. මෙන්න මේක සහ මේක use වෙනවා මම දැකලා නැහැ. sorry මේ දෙක මම use වෙනවා දැකලා නැහැ. මෙන්න මේ ටික. එතකොට ඒ හින්දා ඔයාලට මේක ලොකුවට දැන ගැනීම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලට output එක ලස්සනට ගන්න අවශ්‍ය නම් මේක මේ විදිහට අපිට use කරන්න පුළුවන්. නමුත් ඔයාලගේ ගුරුවත් පොතේ නැති හින්දා මම ඔයාලට චර බොරුවට load එකක් දෙන්න යන්නේ නැහැ. අපිට මේ විදිහට සරලවම ගන්න පුළුවන්. හරිද? නිකන් අරකට මතක තියාගන්න. හොඳයි. අපි දැන් බලමු යම්කිසි numbers වලට continuous values ටිකක් දීලා. ඒ කියන්නේ එක දිගට values දීලා. මේ වැඩේ කොහොමද කරන්න කියලා. හොඳයි. අපි දැන් බලමු continuous values ටිකක් දීලා කොහොමද මේ program එක ගන්න කියලා. ඒ කියන්නේ හිතන්න ඔයාලට numbers පහක් දෙනවා. හරිද? මේ numbers පහ ඔයාට දැන් එකින් එකට දෙන්න එපා. එකපාරක් දෙනවා, run කරනවා, close කරනවා, ආයෙ number දෙනවා. එහෙමනේ. එතකොට අපි එහෙම කරන්නේ නැතුව අපි බලමු එක දිගට number පහක් මෙයාට දෙනවා අපි. කියන්නේ එක number එකක් දෙනවා. ඒක යා number එක පහ නම් ඒක ඉතින් හැබැයි දෙයක් දෙනවා negative ද positive ද කියලා. ඊළඟට අපි මෙහෙම දුන්නාම එයා දෙනවා මේක negative කියලා. ආයෙ මෙහෙම දුන්නාම මේක 0 කියලා දෙනවා. ඒ වගේ මේ වගේ numbers පහක් user ට input කරලා කොහොමද මේ වැඩේ කරන්න කියලා බලන්න ඕනේ. හොඳයි. මේක අපිට කරගන්න පුළුවන් කොහොමද? මේකෙදී අපිට loop එකක්. එහෙමත් නැත්නම් නැවත නැවත ක්‍රියාන්විත වෙන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහේ concept එකක් තියෙනවා. ඒකට තමයි අපි loops කියලා කියන්නේ. ඒ loop එකක් කියලා කියන්නේ අපි මෙහෙම එක තැන කැරකෙනවා. මෙයා මේක ආයෙ කරනවා. දැන් මේ එකම වැඩේ
එකම වැඩේන මේ අපි කරන්න එකම ප්‍රෝග්‍රෑම් එක අපි ඉන්පුට් එකක් ගන්නවා හැද ඉන්පුට් එකක් ගන්නවා ඊළඟට if බලන යම් කිසි එකක් ආයිත් අපි if කරල යම් කිසි එකක් බලනවා ඊළඟට ආයමත් අපි එල්ස් කරලා යම් කිසි දෙයක් බලනවා ඕක අවුට්පුට් කරන ප්‍රින්ට් කරන පිතර පීක දන්න ප්‍රින්ට් කරනවා දැන් මේ කියන වැඩේම පස් පාරක් කෙරෙනකොට අපි මේ කෝඩ් බ්ලොක් එකම මේ කෝඩ් ටිකම පස් පාරක් ලියන්න ඕන නෑ අපිට එහෙම ලියන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ මොකද අපිට ලූප් එකක් පාවිච්චි කරන්න පුළුවන් එකම වැඩේ හැම වෙලාවෙම සිද්ධ වෙනවනම් කීප පාරක් අපිට පුළුවන් ලූප් එකක් පාවිච්චි කරන්න එතකොට අපි මොකද කරන්නේ මෙයාව අපි දානවා ලූප් එකක් ඇතුළට හරිම සරලයි මේ වැඩේ මෙතන මන් දානවා while කියලා යම් කිසි කන්ඩිෂන් එකක් දානවා මෙන්න මෙතනට හරි මම while කියලා දානවා එතකොට මෙතනත් අර වරහන් කතාව if එක වගේම තමයි දාන්නත් පුළුවන් නොදාන්නත් පුළුවන් හැබැයි මම නම් දාලා තමයි කරන්න ආස ඒ මගේ විදිය හරි අනිවාර්යෙන්ම ඉන්ඩෙන්ටේෂන් තියෙන්න ඕන මෙතනදිත් මේ ඉන්ඩෙන්ටේෂන් තියෙන්න ඕන ඒවා කලින් විදියටම රූල්ස් ඇප්ලයි වෙනවා හරිද දැන් while එකකදී අපි බලන්න ඕනේ මේක පස් පාරක් ඉන්පුට්ස් ගන්නනේ right එතකොට යම් කිසි දේවල් changes ටිකක් සිද්ධ වෙනවා අපි සරලවම මේක බලමු හරි දැන් while නේ while කියන්නේ යම් විට මෙය සිද්ධ වන තාක්කල් මෙම කන්ඩිෂන් එක මෙම ක්‍රියාව මෙම දේ සත්‍ය වෙන තාක්කල් මේක ඇතුළට රන් කරන්න දිගටම රන් කරන්න එක තමයි කියන්නේ අන්න නිකමට මෙහෙම කරන්න while එක දාලා මේක ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ඕන හරිද while එක නැත්නම් while මොකක්ම හරි කමක් නැහැ මන් දාන්න right දැන් මේ while එක පටන් ගන්න මෙතනින් while එක අවසන් වෙන්නේ මෙතනින් මම ඕනනම් මෙතනින් නිකන් print කරනවා end of the program EOP කියලා දාන්නම් මම නිකන් හරිද end of the program එතකොට දැන් මේ program එකේ while එක ඉවර වුණා නම් ඔන්න program එක ඉවර වෙන්න එපේ නැත්තම් end while අපි අර මේ එහෙම දාමු ඔයාලට එතකොට වඩා තේරෙනවනේ අපි මතකද මේ pseudo code එක ලිව්වා අපි ඒකෙදී end if end while ඒ වගේ එකක් කරානේ දැන් අපි මෙතනත් බලමු ඒ වගේ end while කියලා එකක් දාලා ඒක print වෙනවද කියලා right එතකොට මම ඔන්න end while එකක් දාලා තියෙනවා එතකොට මේ ටික while වුණාට පස්සේ මේකේ පාට පස් පාරක් නෙවනේ හරි මොන පස් පාරක් වුණාට පස්සේ end while සිද්ධ වෙනවා හරි වාට මෙතන තියෙන්නේ පහනේ අම් මෙතන එක නැතුව පහ කියලා දාලා පෙන්නන්නම්කෝ එතකොට මොකද වෙන්නේ කියලා හරි එතකොට දැන් පහ කියලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ පස් පාරක් මේ කියන්නේ කියලා කියන්නේ හරි අපි හිතමුකෝ මෙතනින් යන්න පුළුවන් කියලා පස් පාරක් ඔන්න පළවෙනි පාර එනවා ඉන්පුට් එකක් දෙනවා මම ඔන්න ඉන්පුට් එකක් දෙනවා මම එක කියලා එක දෙනවා ඔන්න එකෙන් අවුට්පුට් එකක් එනවා ප්‍රශ්නයක් නැහැ ඔන්න මෙතනින් ආවට පස්සේ මෙතනට ආව මොකද වෙන්නේ else බලනවා print බලනවා ඊළඟට මෙතන ඔන්න පළවෙනි ලයින් මෙහෙමනේ පළවෙනි ලයින් එක මේක දෙවෙනි ලයින් එක මේක තුන්වෙනි ලයින් එක මේක හතරවෙනි ලයින් එක මේක පස්වෙනි ලයින් එක මේක හයවෙනි ලයින් එක මේක හයවෙනි ලයින් එක මොකුත් නැහැ empty so මොකද කරන්නේ යා ආයෙමත් while එකට යනවා ඕක තමයි සරලවම while loop එකේදී සිද්ධ වෙන්නේ while නෙවෙයි ඕනම loop එකක සිද්ධ වෙන්නේ ඒක conditions ඉවර නම් එයාගේ අදාළ පාර්ට් ඉවර නම් මෙතනින් එහාට code segment මොනවාක්වත් නැත්නම් codes මොකුත්ම නැත්නම් එයා ආයෙමත් වෙනවා මුලට while එකේ මුලට ඕක තමයි සිද්ධ වෙන්නේ හොඳද එතකොට අපි ආයෙමත් යනවා මේකම හරහා මේක තමයි loop එකක් කියන එක අපි loop එකක් කියන්නේ මේ loop එකක් කියන්නේ මේක ආයෙමත් මෙයා මේ ටික රීඩ් කරගෙන ඇවිල්ලා ඒ අදාළ අවුට්පුට් දෙන ගමන් මේකට ඇවිල්ලා ආයෙමත් empty ද බලන්න හොඳද ඔන්න ඕක තමයි loop එකකදී සරලවම සිද්ධ වෙන්නේ හොඳයි දැන් අපි පහක් කියලානේ මෙතනදී තියෙන්නේ අපි බැලුවොත් මෙයා 1 2 -3 0 -5 ඔන්න ඔහම මම values ටිකක් දෙන්න හොඳයි දැන් මෙතනදී මෙයා මේක end වෙයිද පහෙන් පස්සේ මෙයා පහෙන් පස්සේ end වෙයිද මෙයා පහෙන් පස්සේ නවතින්නේ නැහැ මොකද අපි මේකදී කියනවා guard condition එකක් කියලා ඒ කියන්නේ යම්කිසි guard කරන්න ඕන අපි මෙයාව මෙතනින් එහාට යන්න එපා මේක විතරක් කරන්නවා මෙතනට සීමා වෙන්න කියලා අපි ආව වළක්වනවා දැන් අපි ඔයාලට සිලබස් එකක් තියෙනවනේ
ඔයාලා මේ සීමාව ඉන්නේ. මෙතනින් එහාට අපි ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. මේ සීමාව ඇතුළේ ඉඳන් තමයි ප්‍රශ්න අහන්නේ. අන්න ඒ වගේ අපි ගාඩ් කන්ඩිෂන් එකක්. අපි ගාඩ් එකක් දෙනවා. මෙතනින් එහාට ඔයාලා යන්න එපා. මේ සීමාවේ රැඳෙන්න. එන්න ඒක කියන්න තමයි මේ while එක ඇතුලේ අපි බ්‍රැකට් එකක් දාන්නේ. එහෙම නැත්නම් while එක ඉස්සරහින් යම්කිසි දෙයක් ලියන්නේ. මෙතනදී while පහනේ තිබ්බේ. while පහ කියලා කිව්වහම මොකද්ද සිද්ධ වෙන්නේ? මෙතනත් අපි දාන්නේ යම්කිසි කන්ඩිෂන් එකක්. ඒ කියන්නේ මෙතන පහක් හෝ එක හෝ යම්කිසි වැලියු එකක් දැම්මහම පහ කියලා කියන වැලියු එක හැම වෙලාවෙම සත්‍යයි නේද? මොකක්ද ඒ කියන හරෝපේ? දැන් පහ කියන එක සත්‍යයි මං කියනවා. හරි. ඔන්න බලන්න. මෙයා ඔන්න පළවෙනි පාර හරියනේ රීඩ් කරගෙන එනවා. මෙයා එනවා මෙතනට. ඔන්න දෙවෙනි ස්ලයිඩ් එනවා. දෙවෙනි සැරේත් මෙයා දකිනවා while පහ කියලා. ඔන්න මෙයා රීඩ් කරනවා. while පහ ඉඳ රීඩ් කරා. ඔන්න ආයිමත් ඇවිල්ලා බලනකොට while පහ. දැන් මේ පහ කියන වැලියු එක කවදාවත් වෙනස් වෙනවද? මෙහා මෙතන කන්ස්ටන්ට්ලි එම නැත්නම් නියත වශයෙන්ම රැඳිලා ඉන්නවා මෙයා. ඒ කියන්නේ මෙයා වෙනස් වෙන්නේ නැහැ. නියත වශයෙන්ම ඉන්නව නම් මොකද වෙන්නේ? මෙයා යන හැම අවස්ථාවකදම මෙයා දකින්නේ මේක පහ කියන වැලියු එක. right? එතකොට මොකද වෙන්නේ? මෙයා හැම වෙලාවෙම true වෙනවා. මෙයා හැම වෙලාවෙම true සත්‍යයි. පහයි. මෙයා හැම වෙලාවෙම කියවන්නේ පහයි කියලා. මේක කවදාවත් වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. මෙතනදී අපිට ඉන්ෆිනිට් ලූප් එකක් එහෙම නැත්නම් අනන්තය දක්වා දිවෙන ලූපයක් මෙතනදී හැදෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඔයාගෙන් දිගටම නම්බර්ස් ගන්නවා, දිගටම මෙයා මේකට උත්තර දෙනවා. මෙයා පහෙන් නවතින එකක් නෙවෙයි. අපි මේකට කියනවා ඉන්ෆිනිටි ලූප් නැත්නම් අනන්තය දක්වා දිවෙන ලූපයක් කියලා. එතකොට මෙහෙම ප්‍රෝග්‍රෑම් අපිට ලියන්න පුළුවන්ද? මෙහෙම ලියන්න අමාරුයි. මේ මගේ එකක් ලිව්වාම ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙනම් අපිට ඉන්ෆිනිට් ලූප්ස් ලියන්නේ නැහැ. කොහොමත් ඔයාලට ප්‍රෝග්‍රෑම් එකේ දෙන්නෙත් නැහැ. හැබැයි ඔයාලා මේ වගේ ඉන්ෆිනිට් ලූප් එකක් කියන්නේ මොකක්ද? ඒකෙදි සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඉන්ෆිනිට් ලූප් එකදී සරලවම සිද්ධ වෙන්නේ මෙතන කන්ඩිෂන් එක අපි හැම වෙලාවෙම true වෙන කන්ඩිෂන් එකක් දෙනවා. දැන් අපි නම්බර් එකක් දැම්ම නම් ඒ නම්බර් එක හැම වෙලාවෙම එක ඒ කියන්නේ යම්කිසි එකම වැලියු එකක් නේ. එතකොට මෙයා ඉන්ෆිනිට් ලූප් එකක් නවා. අපි සාමාන්‍යයෙන් ඉන්ෆිනිට් ලූප් එකක් නම් අපි මෙතනදී එක කියලා දානවා. සාමාන්‍යයෙන් කරන්නේ මේක. මේව ඕන වෙන වලට බබල් සෝට් එහෙම තියෙනවා. ඒ වගේ තැන්වලදී මේ ලූප්ස් එහෙමත් වැඩ කරනවා. එතකොට මෙතනදී අපිට ඕන වෙනවා while කියන එකට අපි එක ඉලක්කම දානවා. සාමාන්‍යයෙන් එක කියලා දැම්මහම ඕනම කෙනෙක් ඕනම ප්‍රෝග්‍රෑමර් කෙනෙක් දන්නවා මෙයා මේ හදන්නේ මේ ඉන්ෆිනිට් ලූප් එකක් දුවන්න කියලා. අපිට සමහර අවස්ථාවල විතරක් ඉන්ෆිනිට් ලූප් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක ඔයාලට ඉස්සරහට ප්‍රෝග්‍රෑම් කරනකොට තේරෙවි. අපි ඉන්ෆිනිට් ලූප් මෙතනින් හදලා සමහර තැන්වලදී අදාළ තැන්වලින් එහාට මෙහාට යවන අවස්ථා තියෙනවා. ඒක ඔයා වැඩි හිතන්න එපා. නමුත් ඉන්ෆිනිට් ලූප් එකකදී සිද්ධ වෙන්නේ එයා දිගටම යනවා අනන්තය දක්වා. හරි. දැන් අපිට ඕනේ ෆයිනයිට් ලූප් එකක්. ඒ කියන්නේ යම්කිසි සීමාවක ඉන්ෆයිනයිට් කියලා කියනවා. ඊට ෆයිනයිට්. ඒක විරුද්ධ පදේ. සීමාවක් තියෙන. මේක අසීමිත, මේක සීමාවක් තියෙන. අපි සීමාවක් කරන්නේ. කොහොමද අපි සීමාවක් කරන්නේ? අපි මෙතනදී වේරියබල් එකක් අවශ්‍ය වෙනවා. මොකද මෙයා යන හැම වටයකදීම මෙයා යන හැම අයිටරේෂන් එකකදීම අපි කියනවා අයිටරේෂන් එකක් කියලා. SDLC වල ඔයාලා මතක ඇති agile කියලා මෙතඩ් එකක් ඔයාලා ඉගෙන ගත්ත මතකද? agile කියලා එක. ඒකෙදි අපි කියනවා iterations මට මතක නෑ එකට කියනවා මොකක් හරි කියනවා වට හරි මොකක් හරි එකක් කියනවා. එතකොට iteration එක. එහෙම නැත්නම් එක වටයක් යනකොට මෙයා අපිට කවුන්ට් කරගන්න අවශ්‍යයි. අපිට agile දැනට වැඩක් නැහැ. හරි? එතකොට SDLC වලදී අපි ඉගෙන ගත්ත ඒවා කොහොම හරි අපිට මේ එක වටයක් එහෙම නැත්නම් iteration එකක් යනකොට අපි ඒක කවුන්ට් කරගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් තමයි මේ විදිහට මෙයා ඉන්ෆිනිට් යන්නේ. ඒ කියන්නේ මෙයා අපි පහක් යනකොට පහ කියලා වැලියු එක කවුන්ට් කරගෙන අපි ඒක ස්ටෝර් කරගෙන දැන් උඹ ඉන්නේ පහෙන් එහාට 6ට යන්න එපා කියලා අපි මෙයාට කන්ඩිෂන් එකේ කියන්න ඕනේ. අන්න ඒකට තමයි අපි ගාඩ් කන්ඩිෂන් එකක් ගන්න මෙතනදී. රයිට්. අපි මෙතනදී දානවා කවුන්ට් කියලා වේරියබල් එක. කවුන්ට් එක කුඩා හෝ සමානයි නම් 5ට වඩා ඔන්න අපි මේ වැඩේ කරනවා. කුඩා හෝ සමානයි කියලා අපි ප්‍රෝග්‍රෑම් එකේදී මෙහෙම ලියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. කුඩා හෝ සමාන. හරිද? කවුන්ට් එක
කුඩා හෝ සමාන වෙන්න ඕනේ 5ට වඩා. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙයා කවුන්ට් එක ඔන්න එකේ දාන්න ගන්න. 1 2 3 4 5. ඔන්න 5ට සමානයි. 6 වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙයා ස්ටොප් කරනවා. හරිද? හරියි. දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? කවුන්ට් එක අපි හිතමු එකෙන් පටන් ගන්න කියලා. දැන් කොතනදද මම මෙයා වැඩි කරන්නයි කියලා කියන්නේ? දවා මේ ප්‍රෝග්‍රෑම් එක හොඳට බලන්නකො. හරිද? මේ ප්‍රෝග්‍රෑම් එකේ මම කොයි තැනද කියලා තියෙන්නේ මේ 5 කියන ඉලක්කම ඉන්ක්‍රිමන්ට් කරන්න කියලා. අපි මේක වැඩි කරන්න එපේ කොයිදි හරි. මොකද මෙයා පටන් ගන්න එකෙන් නම් මෙයා එකෙන්මනේ නවතින්නේ. දැන් මෙයා එක නම් පටන් ගන්න හැමදාම මේ යනකොට එක තමයි තියෙන්නේ. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? මේ හැම වටයක් යන අවසානෙටම මේ වටේ යන මෙයා අවසානෙට අපි මේ එක කියන එක අපි ඉන්ක්‍රිමන්ට් කරන්න ඕන. අපි ඒක එකතු කරන්න ඕන. අපි එකට එකක් එකතු කරන්න ඕන. මෙන්න මේ වැලියු එක තමයි අපි ගන්න ඕන. ඒ හින්දා අපිට මේ 6 කියන ලයින් එකට දෙන්න පුළුවන් count සමානයි 1+1 කියලා. ඔව්. හරි. දැන් ඔන්න count එක දෙවෙනි වටේදිත් යනවා ප්‍රශ්නයක් නැහැ. ඔන්න පළවෙනි වටේදී ආවා count එක 1යිනේ. ඒක අපි ඔළුවේ තියෙනවා. ඔන්න count එක 1යි. දැන් මෙතනදී මොකද වෙන්නේ? count එක ඔන්න එනකොට 1යි. දැන් මෙතනින් දෙක යනවා ප්‍රශ්නයක් නැහැ. දෙකට එකක් එකතු කරා දෙකට සොයි. දැන් ආමත් තියෙන එකට එකක් එකතු කරපන්. එතකොට count එක. එතකොට count එක හැම වෙලාවෙම මොකද වෙන්නේ? දෙක වෙනවනේ. දැන් මම කියන්නේ තේරෙනවද දන්නේ? දැන් හිතන්නකෝ ඉනිෂියල්. ඒ කියන්නේ මුලින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලාවේදී මේක අපි ඇත්තට කලින් කියලා තියෙන්න ඕන. හරිද? මේක ප්‍රෝග්‍රෑම් එකේ උඩම කියලා තියෙන්න ඕන. හොඳේ නැත්තම් ඔයාලට වැටලෙනවා. හරිද? මේ එකක් හැදෙන්න ඕන දැන්. දැන් අපි මේ count කියන variable එකක් ගන්න මෙතනදී බෑ. මේක ප්‍රෝග්‍රෑම් එක දිව ගාම මෝ කියන count variable is not defined in the program කියලා. හරිද? ඒ කියන්නේ count කියලා variable එකක් මම කියලා නැහැ ප්‍රෝග්‍රෑම් එකට කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම අපි count කියලා variable එකක් දීලා ඒකට initial value එකක්. එහෙම නැත්නම් මූලික value එකක්. මුලින් ඔයා ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දි මෙහෙම පටන් ගන්න කියලා අපි යාට කියන්න ඕනේ. ඒ කියන්නේ count සමානයි 1 කියලා දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයා දන්නවා count එක පටන් ගන්නෙ එකෙන් කියලා. හරිද? නැත්තම් මෙයා දන්නේ නැහැ පටන් ගන්න ඕනේ මොකෙන්ද කියලා. හරි. හොඳයි. එතකොට count එක පටන් ගන්න එකෙන්. ඔන්න එක නම් එකට එකක් එකතු කරාම ඔන්න දෙක එනවා. මෙතනදී count එක එකම තමයි. දෙක තමයි. මෙතනදී count එක එනවා දෙකයි කියලා. හරිද? හැබැයි මෙයා ඊළඟ වටේ ගියාමත් මෙතනට එකට එකක් එකතු කරාම දෙකයි. මෙයා ආයෙ වටයක් ගිහින් ආවමත් එකට එකක් එකතු කරන්න කියලා මෙතන තියෙන්නේ. එකට එකක් කවදා එකතු කරත්වා කීය වටයක් ගිහිල්ලා එකතු කරත් එකට එකක් එකතු කරාම ඔච්චරයි. හරිද? එතකොට මේක හරිද? මෙතන ප්‍රශ්නයක් තියෙනව නේද එතකොට? හරි. අපි ඒක දැන් සෝට් කරමු. අපි ඒක දැන් ෆික්ස් කරමු. හරිද? එහෙනම් අපිට දැන් තේරෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක දුවනකොට හැම අවස්ථාවකදීම count කියන value එක වෙනස් වෙන්න ඕන. ඒ වගේම මෙයා හැම වටයකදීම වෙනස් වෙනවා. එහෙනම් count කියලා කියන්නේ ස්ටැටික් එකක් නෙවෙයි. කියන්නේ නියත වශයෙන්ම මෙහෙම තියෙන එකක් නෙවෙයි. එයා time to time. ඒ කියන්නේ යන වාරයක් ගානේ මෙයා එන්න වැඩි වෙනවා. එයා වෙනස් වෙනවා. ඒ හින්දා අපි මොකද කරන්නේ? count එකට එකක් නෙවෙයි. count එකට count එකේ දැනට තියෙන value එක අරන් ඒකට එකක් එකතු කරනවා. දැන් මොකද වෙන්නේ කියලා බලන්නකො. ඉන්පුට් එකක් ගන්න ඕන පළවෙනි වටේ යන්න හදන්නේ. හරිද? පළවෙනි වටේ යන්න හදන්නේ ඔන්න. පළවෙනි වටේ ඔන්න යනකොට ඔන්න මොකක් හරි අවුට්පුට් එකක් දීලා count එක දැන් අපි දන්නවා පළවෙනියට මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත විතරයි. හරිද? මේක තමයි hand tracing කියන්නේ. right? මේක හොඳට බලා ගන්න හින්දා. count එක අපි එකයි කියලා ගත්තාම මොකද වෙන්නේ? මේ count එක අරගන්නවා එකයි කියලා. මේක ඇතුළේ සරලව වෙන දේ මම පෙන්නන්නම්. දැන් මෙතන count එකනේ තියෙන්නේ. මෙතන count මම මෙහෙම ගන්නවා ඈ c සමානයි c+1 කියලා මම ගන්නම් ඔයා. c සමානයි c+1 කියන්නේ මොකද්ද? මේ කියන්නේ 1 සමානයි 1 ධන 1 කියලා. c
C කියලා කියන්නේ දැන් එකයිනේ තාම පළවෙනි ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත ගමන් හින්දා හරි C කියලා කියන්නේ තාම එකයි එතකොට එක කියලා කියන එක ඇත්තටම දැන් කෙරෙන්නේ මොකද්ද මේ පැත්තෙන් කැල්කියුලේෂන් එක අරන් මෙහෙට සේව් කරගන්න එක ඔක හොඳට මතක තියාගන්න හැම වෙලාවෙම දකුණු පැත්තේ සුළු කිරීම කරලා එයා වම් පැත්තට ආදේශ කරගන්නවා ඒක තමයි ප්‍රෝග්‍රෑමින් එකේ හැම වෙලාවෙම සිද්ධ වෙන දේ ඕනම තැනකදී සිද්ධ වෙන්නේ ඒක එතකොට මෙතනත් එකයි එකයි උත්තරේ දෙකයි කියලා එයා මෙතනට රිප්ලේස් කරගන්නවා මෙහාට රිප්ලේස් කරගන්නවා ඒ එක කියන වැලියු එක මකලා RAM එකෙන් එයාව මකලා අපි දෙක කියන වැලියු එක ඔන්න ස්ටෝර් කරගන්නවා එතකොට මෙයා පළවෙනි ඉටරේෂන් එක එහෙම නැත්නම් පළවෙනි වටේ ගිහින් ඉවර වුණාම කවුන්ට් එක කීයද? ඒ කියන්නේ දැන් පළවෙනි දැන් මොන වටේ යනවා හරිද? පළවෙනි වටේ ගිහිල්ලා එයා එළියට දෙද්දී කවුන්ට් එක සමාන වෙනවා දෙකට. ඒ කියන්නේ දෙවනි වටේ යන්න පටන් ගන්න අවස්ථාවේදී හරිද? ඒ කියන්නේ මෙයාගෙන් පස්සේ දෙවනි වටේ යන්න පටන් ගන්න වෙලාවෙදී මෙයාට ලැබෙන්නේ C සමානයි 2යි කියලා. දැන් මෙතන පළවෙනියට පටන් ගද්දි C සමානයි 1යි කියලා ලැබුණේ ඉනිෂියල් වැලියු එක. දැන් මෙයා while එකට ආවට පස්සේ මුට ගැලවීමක් නෑ. මූ මේ වට පහ යන්නම ඕනේ. අර මගුලදි කොහෙද වට හතද යනවනේ. ඒ වගේ මූ වට ටික යන්නම ඕනේ. හරිද? ඒක තමයි concept එක. එතකොට දැන් මූ වට ටික යන්න නම් ඔන්න කවුන්ට් එක ගත්තා. දැන් මෙතනදී කැල්කියුලේෂන් සදාල පාට් එක කරා එතනින් පස්සේ මොකද උඩේ මෙයා කවුන්ට් එක වැඩි කරගත්තා ඒ කවුන්ට් එක අරන් ගියා දෙවනි ඉටරේෂන් එකට හොඳට කල්පනා කරන්න මම මේ කිව්ව ටික හරිද හොඳට කල්පනා කරන්න වීඩියෝ එක පෝස්ට් කරලා හරි කමන්නේ තේරුම් ගන්න මේ try කරන්න හොඳයි දැන් දෙවනි ඉටරේෂන් එකට ආවම මොකද මෙයා කරන්නේ ඒත් මෙතනින් යන්න දැන් මෙතනින් ඔන්න 6න් කවුන්ට් එක ඉන්ක්‍රිමන්ට් කරා මම මෙතනට යනවා ආයමත් බලනවා දැන් මේ අවස්ථාවේදී කවුන්ට් එක කීයද දැන් මේ අවස්ථාවේදී කවුන්ට් එක 2යි. එතකොට මෙයා බලනවා 2 තමයි කම්පෙයාර් කරන්නේ. නම්බර් 2 මෙයා කම්පෙයාර් කරනවා. එතකොට නම්බර් 2 කියන එක කුඩා හෝ සමානයි 5යි. සමාන වැඩක් නෑ මෙතනදී කුඩායි. ඔව් 5ට වඩා කුඩායි. So it is true. true නම් මොකද වෙන්නේ? මෙයා flow එක ඇතුළට එනවා. ඇවිල්ලා බලනවා මෙතනින් අදාළ කර්ම ටික සිද්ධ වෙලා ඔන්න line number 6 වලට එනවා. count එක මොකද වෙන්නේ? increment වෙනවා. count එක වැඩි වෙනවා. ඒ කියන්නේ කවුන්ට් එක දැනට තියෙන 2යි එහෙනම් C දැනට තියෙන කීයද 2යි ඒ දෙකට එකතු කරනවා එකක් සමානයි 3යි ඔන්න දෙවනි ඉටරේෂන් එකත් ඉවර වුණා දෙවනි ඉටරේෂන් එකේ අන්තිමට එනකොට මෙයා C සමානයි 3යි කවුන්ට් එක 3ට ඉන්ක්‍රිමන්ට් වෙලා මේක මෙයා අරන් යනවා මෙයාගේ third iteration එකට third iteration එකේදී මොකද වෙන්නේ C සමානයි 3 කියලා තමයි මෙයා අරන් යන්නේ C සමානයි 3ත් මේ විදිහටම යනවා මෙතන කවුන්ට් එක 2 නෙවෙයි මෙයා කම්පෙයාර් කරන්නේ 3 3 අඩුයි 5ට වඩා ඔව් මේක true ඒ හින්දා මෙයා flow එක ඇතුළට එනවා ඇවිල්ලා මේ කන්ඩිෂන් ටික ඔක්කොම කරලා number 6 වලට ඇවිල්ලා count එක දැන් මෙතන තියෙන්නේ C සමානයි 3යි 3 ධන 1 සමානයි 4යි ඔන්න මේ ඉන්ටරේෂන් එක ඉවර වෙනකොට C සමානයි 4යි කියලා එනවා right මේක දැන් මොකද වෙන්නේ C සමානයි 4 කියලා එනවා දැන් මේ C සමානයි 4 කියන එක ඊළඟ ඉටරේෂන් එකට යනකොට මෙයා C සමානයි 4 මේ ඉටරේෂන් එක ඉවර වුණාම මොකද වෙන්නේ මෙයා වෙනවා C සමානයි 5 කියලා මෙතනදි කම්පෙයාර් කරන්න එතකොට මම මේ කතා කරන්නේ මේ ඉටරේෂන් එක ගැන right මේක ගැන කතා කරනකොට මෙයා 4 number 4 මෙයා බලනවා කම්පෙයාර් කරලා 5ට වඩා කුඩාද ඔව් so මොකද වෙන්නේ දැන් මෙතනදී 4 වෙනි ඉටරේෂන් එකට මෙයා එනවා ආවට පස්සේ මේක ඇතුලේ ගිහිල්ලා count variable එක count එක increment කරනවා එකෙන් ඒ කියන්නේ දැනට තියෙන්නේ 4යි 4ට එකක් එකතු කරනවා උත්තරේ 5යි out වෙනවා 5යි හොඳයි බිනර
උඹ නිදිද? උඹ නිදිද? නිදිද? සින්දු අහනවද? මේ ෆොටෝ එකක් ගනින්කෝ. මේ normal එක shape එක ගනි. පේන්නේ නැද්ද? ඔය මම ගන්නවා මොකක් හරි shape එක හතරක් පහක් ගාව මට ඒක වැඩක් නැහැ මොනවා හරි ගමන් ගිහින් ඒක. මොනවා හරි දෙයක ගිහින් ඒක. මේ අනිත් අතට ගනි. landscape. දුර මදි නම් මේ white කරලා හරි ගන්න. ඒකයි ඔය මේ setup ටික චුට්ටක් shape එකේ. වීඩියෝ කැල්ල උතලා. පුළුවන් නම් ආනේ ඔන්නේ වීඩියෝ නම් ඔන්නේ. හරි. එතකොට මෙතන c සමානයි 5යි. මෙයා next iteration එකට යනකොට මොකද වෙන්නේ? අපි අරන් යනවා c සමානයි 6යි කියලා. c සමානයි 6ෙන් තමයි මෙතන පටන් ගන්නෙ. එතකොට කවුන්ට් එක බලනවා. කවුන්ට් එක තාමත් මෙතන c සමානයි 5යි. හරිද? මොකද මේ පහම තමයි මෙයා මෙතනට අරන් යන්නේ. එතකොට මේ පහ මෙයා කම්පෙයාර් කරනවා 5 කුඩාද 5ට වඩා. නෑ හැබැයි 5 සමානයි 5ට වඩා. ඔව්. සෝ මෙයා ෆ්ලෝ එක ඇතුළට එනවා කවුන්ට් එක ඉන්ක්‍රිමන්ට් කරගන්න. හැබැයි මෙයා කවුන්ට් එක ඉන්ක්‍රිමන්ට් කරගෙන මෙයා යන්නේ c සමානයි 6යි කියලා ඉන්ක්‍රිමන්ට් එක කරගෙන. දැන් කවුන්ට් එකේ වැලියු එක කීයද? 6යි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ 6 කියන එක මෙයා ආයෙමත් අරන් යනවා ෆයිල් එකට. එතකොට මෙයා චෙක් කරනවා මේ 6 කියන වැලියු එකත් එක්ක. එතකොට 6 කුඩාද 5ට වඩා 6ට වඩා 5 විශාලද බලනවා. නෑ. මේක එතකොට මොකද වෙන්නේ? මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා. මේක ෆෝල්ස් වුණාම මොකද වෙන්නේ? මෙයා මේ ෆ්ලෝ එකට ආය යනවද? නැහැ. මෙතනින් මෙයා ෆෝල්ස් වෙච්ච ගමන් මෙයා මෙතන ලූප් එකෙන් එළියට යනවා. ඒ කියන්නේ මෙන්න මේක මෙයා print කරනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට end file එකෙන් ඉවර වෙනවා. දැන් මෙතන count කරලා බලන්න. මෙතන iteration 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔයා වට පහම අරගෙන ගිහිල්ලා ඉවරයි. ඒ වට පහ ඉවර වෙනකොට ඔයා count එකකින් පටන් ගත්ත එක අවසන් වෙලා තියෙන count 6යි. ඒ කියන්නේ 1 2 3 4 5 numbers පහකට ඔයා iterate වෙලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. හරිද? වීඩියෝද ෆොටෝද? මේ පොඩි වීඩියෝ එකක් normal එක ගන්නවා. නිකන් මේ normal එක ගන්න. එතකොට මේ විදිහට තමයි ඔයාලා hand tracing කරලා මේ වැඩේ කරන්න ඕනේ. මෙහෙටත් එක්ක ගන්න. මෙහෙම අරන් මෙහෙම ගන්න. තාම මම කියලා දෙනකොට මේකත් එක්ක මෙහෙම ගන්න. හරි. එතකොට කවන්නේ. ඒක මම මෙමරි එකක්. එතකොට මේ විදිහට තමයි ඔයාලා hand tracing method එක පාවිච්චි කරලා කොහොමද loop එකක් වැඩ කරන්නේ කියලා decide කරන්නේ. හරිනේ? ඒ thank you. උඹ නිදිද? නිදාගන්න. උඹ හැරෙන් නිදාගන්න. ජෝකා පේනවනේ. හරි. එතකොට මේක ලියා ගන්න ඕන කෙනෙක් කියනවා නම් පෝස්ට් කළ වීඩියෝ එක දෙන්න. අපි දැන් බලමු මේක කොහොමද ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කරන්නේ කියන එක. right. එතකොට මේ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හොඳයි. අපි ප්‍රෝග්‍රෑම් එක බලමු දැන්. right. අපි මේ ප්‍රෝග්‍රෑම් එකම අපිට පුළුවන්
මේ විදිහට අරන් while loop එකක් ඇතුළට දාන්න. while c මම count කියන එකට c කියලා ගන්නම්. c කුඩා හෝ සමානයි 5 කියලා. දැන් ඔයාලට පේනවා එතනදි ඉන්ඩෙන්ටේෂන් එකක් මේ ඔටෝ ගන්නවා. මේක ඇතුලේ මට වෙන්න ඕන ටික ඔක්කොම දාලා අම්මලා සිරි වෙනවා. මෙතන ඉන්ඩෙන්ටේෂන් ටික වැරදි. එතකොට අපි මේක අනිවාර්යෙන් හදන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ. right? එතකොට මෙන්න මේක ඇතුලේ තමයි ඕනේ. මෙන්න මේ විදිහට ලස්සන ඉන්ඩෙන්ටේෂන් ටික තියෙන්න ඕන. මේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාම මම දානවා print end while කියලා. එතකොට මම මෙතනදි පහන තුන වань දැනට සරල ලේසිව 3ට 3 කියලා ගන්න. එතකොට numbers 3ක් මෙතනදි input කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනදි මම count කියලා variable එකක් sorry count මම c කියලා ගන්නම්. count කියන එකම තමයි. count variable එක මම ගන්නවා start with 1. මෙයා පටන් ගන්න එකෙන්. හරිද? මම කමෙන්ට් එක දාන count කියලා. right? count. ඒ වගේම මේ while එක හැම වෙලාවෙම ඉවර වෙන අවසානයේ මේ ලයින් එක කරලා මේ ලයින්ස් තුනම මේ print එක කරලා මේකත් බලලා මේකත් බලලා sorry මම මෙතන වැරදිලා තියෙනවා right? ඔයාලට පේනදී මම වැඩේ අනිත් පැත්තේ කන පිට තමයි ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්න ඕන එක. මෙන්න මේ විදිහටයි එක එන්න ඕන. මම පොඩක් කන පිට ගහලා දෙන වැඩේ. හොඳයි හරිනේ. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. එතකොට මේ ලයින්ස් ටික කෙලින් තියෙනවා. එතකොට මෙතන අපි අර කලින් කෝඩ් එක කතා කරපු විදිහට 6th line එක අපි count එක වැඩි කරන්න ඕනේ c සමානයි c + 1. එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් c + = 1 කියලා ලියන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම ලියනවා. එහෙනම් කරුණාකරලා මේ දෙක ඔළුවේ තියාගන්න. විශේෂයෙන් මේ ක්‍රමය මේක නම් අපිට සරලව බැලුවම තේරෙනවනේ. but මේ ක්‍රමෙත් programming වලදී use වෙනවා. ඒ වගේම MCQ වලදීත් use වෙනවා. ඒ හින්දා ඔයාට මෙහෙම දෙයක් දීලා තිබ්බත් ඔයා දැනගන්න ඕනේ මෙතන එකකින් increment කිරීම තමයි සිද්ධ කරන්නේ. අපිට ඕන නම්බර් දෙකෙන් දෙකට යන්න ඕන නම් මේ වගේ දෙකෙන් දෙකට ඉන්ක්‍රිමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තුනෙන් ඒ වගේ කැමති value එකකින් අපිට ඉන්ක්‍රිමන්ට් එක එහෙම නැත්නම් වැඩි කිරීම එකතු කිරීම අගේ ඉහළ දැමීම සිද්ධ කරන්න පුළුවන්. right මේ ටික ඔක්කොම ඉවරනහම අපිට රන් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එක. හොඳයි. මෙතන රේන්ට නම්බර් කියලා තියෙනවා. එතකොට නම්බර් එකක් නේ අපි print කරන්න ඕනේ. හරි නම්බර් එක මම දෙන්නම් 2 කියලා. fill කරන්න. enter number 2 ඔන්න positive කියලා ආවා. ඔන්න මම ඍණ 2 දෙනවා දැන්. ඔන්න negative කියලා ආවා. 0 කියලා දෙනවා. ඔන්න 0 කියලා ආවා. එන්න end while එක ආවා. ඔන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට තේරෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක කිසිම අවුලක් නැතුව මේ හේතුව හින්දා දුවනවා කියලා. ඒ වගේම මෙතන මම C++ කියන එක යූස් කරලා බලන්නම්. සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් වල අපි මෙහෙම ඒක දක්වනවා. ඒ කියන්නේ C කියන එක ඉන්ක්‍රිමන්ට් කරන එකකින් නම් අපි මේ විදිහට දක්වනවා. බලමු මේක මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ Python වල වැඩ කරනවද කියලා. හරි invalid syntax කියලා කියන. ඒ කියන්නේ මේක syntax එක Python වලදී වැඩ කරන්නේ නැහැ. ඔයාට යන්න තියෙන options දෙකයි. එක්කෝ මේක එක්කෝ මේක. මොනවද දෙකක් හරි. මම ඔන්න මේක දාලා පෙන්නනවා ඔයාලට. ඒක වැඩ කරනවා. sorry මෙතන වැරදුනා c equal 1 කියලා එන්න ඕනේ. මොකද මේක එකටනේ සමාන වෙන්නේ. මේක එකකින් ඉන්ක්‍රිමන්ට් කරනවානේ. මේක මෙන්න මේ විදිහට තමයි දෙන්න ඕනේ. මට ඉස්සෙල්ලා වැරදුනා. right මේ විදිහට දෙන්න පුළුවන් අපිට. එකට එකක් එකතු කරනවා කියන එක. හරිද? අපිට මේක දෙන්න පුළුවන් 2 වෙන 3 sorry underscore වටනවා. එතකොට error එකක් ආවා. right underscore දාන්න බැහැනේ අපිට. වගේ errors ප්‍රශ්න තියෙනවා. වෙන 2 වෙන 3 දැන 5. එතකොට පේනවා ඔයාලට ගානට නම්බර්ස් 3ක් ගන්නවා. නම්බර් 3 ඉන්ක්‍රිමන්ට් වෙනවා. එතකොට මේ මෙතඩ් එකත් අපිට යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් c = c + 1 ඔන්න මේ මෙතඩ් එකම යූස් කරන්න පුළුවන්. right හොඳයි. එහෙනම් මේ විදිහට තමයි අපේ day 3 එක අවසන් වෙන්නේ. එතකොට ඔයාලා concept එක ඉගෙන ගත්තා කොහොමද flow chart එකක් ප්‍රෝග්‍රෑම් එකට ගේන්නේ කියලා සහ loops වැඩ කරන්නේ කොහොමද කියන එක, loops වල තියෙන practical situation, ඒවයි තියෙන errors,
ඒ වගේ දේවල් ටිකක් අපි සාකච්ඡා කරා. ඉතින් අපි ඉස්සරහට බලමු තව ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම්ස් ලියන්න. සහ එතනින් එහාට මම ඔයාලට කියලා දෙනවා මේකේ තියෙන සින්ටැක්ස් සහ මේකේ ඩීප්ලි අපි ටිකක් යනවා arrays කියලා තියෙනවා, ඊළඟට dictionary types තියෙනවා, data types තියෙනවා, ඊළඟට type casting තියෙනවා, අපිට මේකේ calculations කරන්න තියෙනවා, මේ වගේ ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලගේ යාළුවෝ තියෙනවා නම් සම්බන්ධ වෙන්න කියලා. මොකද මම මේක නොමිලේ කරන්නේ ඔයාලට ඒ නංගිලා මල්ලට උදව්වක් විදිහට. ඉතින් කැමති කෙනෙක් කියනවා මේකට join වෙන්න පුළුවන්. WhatsApp number එකට message එකක් දාලා group එකට join වෙන්න පුළුවන්. right එහෙනම් අපි ඊළඟ session එකෙන් හම්බෙමු. මඩම good night.